රඟහල දැන් නැත්ත අඩ අඳුරේ අප දෙදෙනා පෙම්පිලි සඳරේ. හොඳයි අපි එනම් හෙට උදේ පාන්දරම අපි පිටත් වෙන්න ඕනේ මුවන් පැලැස්සට යන්න. මං ඉතින් මගේ පියා ළඟට අරන් ගියා මේ ෆෝම් පුරවගෙන මං යම් මන්දියට කවල බැලුවා. ඉතින් යාත් පොලිසියට මිනිහෙක්නේ. කවල බැලුවා මොකද්ද මේ උඹට ඉගෙන ගන්න බැයි නම් අන්න අර අපේ කුඹුරු තියෙනවා. අපි එක එකට දීලානේ දැන් වැඩ කරවගන්නේ. උඹ ඇවිල්ලා කුඹුරු ටික කරපන්. ඒක ඊට වඩා නම්බුයි. මේ ඉස්සල්ලාම ෆේල් මට පපුව තිබුණේ නැහැ. ඔන්න ඒ කාලේ පොලිසිය ලේසි නෑ. පොලිසියට බැඳුනා කියන එක ලේසි නෑ. දැන් වගේ ඔය චීට් ක්‍රමය නෑ. අරකින් මගේ පාක්ෂිකෙක් policeman is only a policeman. His work is police. His family is police, his wife is police, his father, mother, everybody is police. Nothing but police. From tomorrow you will stop all this damn nonsense කිව්වා. මං ඒවලින් තාත්තා මම මේක රැඳෙන්නේ නෑ මං අසස් වෙලා යනවා කියලා. ඉතින් මෙයා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ හැබැයි මම මෙයාව අත්හැරියේ නෑ. එයා විශ්වවිද්‍යාලයට යනවා මම විශ්වවිද්‍යාලයකට නොගිය කෙනා වුණත් මමත් විශ්වවිද්‍යාලයට යනවා. මම යන්නේ ඉගෙන ගන්න නෙවෙයි ආරක්ෂා කරන්න. ඉරු පායනවා මල් පිබිදෙනවා කුරුළු රැන් එනවා මණිකේ හිනහිනවා. සුබ දවසක්. කිරණ TV කලා කිරණ වැඩසටහනින් අදත් ඊටාම රසවත් කතා බහක් අප ඔබත් සමග ගත කරනවා. ඔබ දැනටමත් දන්නවා කවුද අද සහභාගී වෙන්නේ කියලා. බලමු මේ කලාකරුවා කවුද කියලා. කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් අතික්‍රමණය කරමින් අපේ රටේ අද්විතීය කලාකරුවෙක් ලෙස හමුවන ඔහු විවිධ ඉසව් සොයාගෙන ගොස් අපව රසවත් කළා. වර එක ගුවන් විදුලි ගායකයෙක්, තවත් වර එක ඔහුගේ හඬ පෞරුෂය ගුවන් විදුලි නාට්‍යයට එකතු කළා. ඒ වගේම වේදිකාව, සිනමාව, රූපවාහිනිය මේ හැම කලා ක්ෂේත්‍රයකදීම ඔහු අපට හමු වුණා. එදා සිට අද දක්වා වසර 65ක් තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන් අඛණ්ඩව රඳවා තබා ගනිමින් ප්‍රේක්ෂක ජන මනස පුබුදවාලෝ විශිෂ්ට අද්විතීය කලාකරුවක සමගයි අද අප හමුවන්නේ. නමින් රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩා වරකාගොඩ. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. 1960 වසර තමයි කලාදිවියේ ආරම්භය. ඔව්. 60 වසරේ තමයි මං ඉස්සෙල්ලාම ගුවන් විදුලියේ ගායකයින් තෝරා ගැනීමේ පරීක්ෂණයට ඉදිරිපත් වුණේ. ඒකේ මං සමර්ථ වුණා ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයෙක් හැටියට. ඒ වර්ෂයේම තමයි ගුවන් විදුලියේ තිබුණා නාට්‍ය ශිල්පීන් තෝරා ගැනීමේ පරීක්ෂණයකුත්. ගුවන් විදුලි නාට්‍ය සඳහා. ඒකටත් මං ඉදිරිපත් වෙලා මාවත් නාට්‍ය ශිල්පියෙක් හැටියට තෝරාගත්තා. ඉතින් එතෙන් සිට මට සරල ගී වැඩසටහනුත් හම්බ වෙනවා, නාට්‍යවල රඟපාන්නත් ලැබුණා. ගුවන් විදුලියෙන් විකාශනය වුණු නාට්‍ය ගණනාවකට මාව සම්බන්ධ කරගත්තා. මුවන් පැලැස්ස නාට්‍යයටද ඔබ පළමුවෙන්ම හඬ කැව්වේ? මට නම් වශයෙන් කීපයක් මතකයි. දොලේ ලන්ද, කිවුලේ කුමුර, හේන්‍යාය, දඹතැන්න යන ආදි වශයෙන් ওই නාට්‍ය ගණනාවක් මං හිටියා. ඒම ගිහිලා තමයි ওই කාලේ මුවන් පැලැස්ස පටන් ගත්තේ. ඒක පටන් ගත්තේ 1963 වර්ෂයේ. මට මතක හිටියට 63 අප්‍රේල් වගේ. ඒකට ඉතින් මාව තෝරගත්තා. මුල් වතාවට ඒකේ හිටියේ මේක පටන් ගත්තේ නාට්‍ය මෙහෙමයි. දැන් ආණ්ඩුවේ කියන්නේ බ්‍රිතාන්‍යයන්ගේ ආණ්ඩුවනේ කාලේ තිබුණේ. මේක අපිට නිදහස ලැබෙන්න ඉස්සෙල්ලා ගොතාපු නාට්‍යයක් නෙමේක. ඒ බ්‍රිතාන්‍යයේ උසස් නිලධාරියෙක් අපි කියමුකෝ ඒජන්ත කෙනෙක් වගේ කෙනෙකුට වුණා වුණා. දැන් මේ වැද්දන් ගැන අපි වැඩි සංවරය ගැන
හොයලා බලලා විස්තර මේ ඇතුව පොතක් ලියන්න කරුණු හොයාගන්න. ඒකට කට්ටියක් එක්කහුගෙන මේ නිලධාරියා යනවා ඔය මුවන් පැලස්ස කියන ගමට. ඒ මුවන් පැලසේ ඉන්නේ වැදිසනුවරේ. වැද්දාගේ ගම. ඔබතුමා මුලින්ම මුවන් පැලස්සේ රඟපෑවේ සුදු මහත්තයාගේ චරිතය. ජෝන් මැක්වුඩ්. අපි හඬ අවදි කරමුද? ඔව් ජෝන් මැක්වුඩ් තමයි ඒ සුදු මහත්තයාගේ නම. ওই චරිතය තමයි මට රඟපාන්න ලැබුණේ. ඉතින් අර සුද්දෙක් ඉතින් සිංහල කතා කරනකොට දන්නවනේ කතා කරන විදිහට මොහොතයි තමයි බොහොම සන්තෝෂයි මේ ගමන ලෑස්ති කරන්ට ලැබුණේක මට ඉතාමත් හොඳයි දැන් අපි යනවා ඔය මුවන් පැලස කියන ගමට අපේ වැද්දෝ ඉන ගම බොහොම හොඳයි මට ඕන මේ වැද්ද ගැන පොතක් ලියන්ට ඒකේ කරුණු හොයන්ට රසය ඔක්කොම ලෑස්තිද දැන් සේරම කඩුම කුඩුම සේරම ලෑස්තිද යන්ට හොඳයි අපි එනම් හෙට උදේ පාන්දරම අපි පිටත් වෙන්න ඕනේ මුවන් පැලසට යන්න. ඔන්න ඔය වගේ සුද්දෙක් කතා කරන විලාසයට තමයි මට කතා කරන්න උන්නේ. සුද්දෙක් සිංහල කතා කරන විලාසයට. දැන් අද කාලේ අපිට ඇහෙනකොට ඔබේ හඬ පෞරුෂය එදා ඇහුණු ඒ හඬ පෞරුෂයම අද වෙනකොටත් තියෙනවා. හඬ පෞරුෂය පවත්වා ගැනීම සඳහා හඬින් කරන්න පුළුවන් බොහෝ දේ තියෙනවා. ඒතර නාට්‍ය ශිල්පියෙක් විදිහට ගුවන් විදුලියේ හඬ පාලනය කරපු නාට්‍ය ශිල්පියෙක් විදිහට අලුත් පරම්පරාවට මොනවද කියන්න තියෙන්නේ? ඔව් ඉතින් තමන්ගේ හඬ දැන් මං අවුරුදු 65ක් තිස්සේ පවත්වාගෙන යනවනේ මේ මුවන් පැලසටත් ඇත්ත වශයෙන්ම 63. ඒකට 62ක් දැන්. ඉතින් මුල්ම මගේ කටහඬ අදටත් ඒ විදිහටම තියෙනවා. ඒකට ඉතින් මං හිතන්නේ මගේ එකකින් සහජ කුසලතාවයක් වෙන්න ඕනේ. හුඟක් දෙනුවේ කටහඬ මේ ටික දුර්වල වෙනවනේ වයසට යනකොට. දැන් මම හුඟක් වයසට ගිහිල්ලා ඒ වුණාට මගේ කටහඬ දුර්වල වෙලා නැහැ. කටහඬ ඒ විදිහටම තියෙනවා. අදත් අපි මුවන් පැලස ගුවන්විදුලියේ මේ පටිගත කළා හැම සවුදාම රාත්‍රී 8:00 ඉඳලා 9 වෙනකන් විකාශනය වෙනවා. ඔව් ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය හැම සවුදාම. ඉතින් මම මේ පටිගත කිරීම වලට සහභාගී වෙනවා. තාම ඉතින් මුල් කට්ටියකින් ඉන්නේ ඉතුරු වෙලා මං විතරයි. අනේ කවුරුවත් ජීවතුන් අතර නැහැ. නෙතලි ඉන්නවා. නෙතලි නානයක් තමයි බිනර මලී කියලා ලස්සන කටහඬ. මතකයිනේ බිනර මලීගේ ලස්සන බොහොම හීන්දෑවි ලස්සන කටහඬක්. ඒ කටහඬකින් දැන් මං හිතන්නේ නෙතලීට තියනවාද කියලා මම දන්නේ නැහැ. නමුත් දැන් අපේ වැඩසටහනට සහභාගී වෙන්නේ නැහැ. මොකක් කාලේ ඉඳලා සහභාගී වෙන්නේ නැහැ. ඉතින් ඒකට ඉතින් වෙන අලුත් අය යොදාගෙන තියෙනවා එක චරිත වලට. මගේ මැනිකේත් අවුරුදු 50කට වැඩි කාලයක් මාත් එක්ක මගේ මැනිකේ ඇටියට රංගපාල රත්නාවලී කැකුණවල දැන් අවුරුදු 7ක් 8ක් නැහැ. යා නැති වෙලා. මුවන් පැලස්ස එදා ඉඳලා අද දක්වා වසර 60කට වැඩි කාලයක් විකාශය වෙන ගුවන් විදුලි නාට්‍යයක්. එතෙක් මෙතෙක් ආසියාවේ විකාශය වූ දිගම ගුවන් විදුලි නාට්‍ය මුවන් පැලස්සද? ඔව් අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ එහෙමයි. දිගම ගුවන් විදුලි නාට්‍ය දැනටත් මුවන් පැලස්ස ආසියාවේ. ලෝකෙම නම් අපි දෙවෙනි තැනටයි ඉන්නේ කියලා අපිට දැනගන්න ලැබුණා. BBC ආයතනයේ තියෙනවා කියලා මීට වඩා පැරණි නාට්‍යයක් The Archers Family කියලා BBC එකකින් විකාශනය වෙන නාට්‍යයක්. ඒකත් දිගටම තාම යනවා මම හිතන්නේ. ඉතින් ඒක පළවෙනි තැනට අපි තමයි දෙවෙනි තැන. ගුවන් විදුලි ශිල්පී පරීක්ෂණයෙන් පස්සේ ගුවන් විදුලි ගායකයෙකු ලෙස ගමන අපි ආවර්ජනය කරමු. කොහොමද? ඔව් දැන් මේ මම පරීක්ෂණයෙන් සමර්ථ වුණානේ. ඒ සමර්ථ වෙච්ච වෙලාවේ ඉඳලා මාස 3කට වතාවක් වගේ මට විනාඩි 15ක වැඩසටහනක් හම්බ වුණා ගුවන්විදුලියේ මේ සරල ගී වැඩසටහනක්. ඉතින් මම ওই වැඩසටහනට මම සින්දු 3ක් හෝ 4ක් මම කාට හරි සින්දු කියලා ලියවගෙන ඒවට මේ සංගීතේ දාගෙන සපයාගෙන ඒවා පුරුදු පුහුණු වෙලා මම ගුවන්විදුලියට ගිහිල්ලා ඒක මේ මට රෙකෝඩින් එක තියෙන දවසට ගිහිල්ලා මම ඒක පටිගත කරනවා. එහෙමයි ඉතින් ඔය දිගටම කරගෙන ගියා. ඉතින් මේ මුල්ම ගායනේ මම සින්දු මොකද්ද කියලා මට මතක නෑ. ඔව් ඉතින් ඒ වුණාට ඉතින් ඒවා
සමහර වෙලට සමහර ගීත ගුවන්විදුලියේ තියෙන්න පුළුවන්. මේවා ඉතින් මම හරියට දන්නේ නැහැ. මට මතකයි ඔය මණිකේ හිනහැනවා. හිරු පායනවා මණිකේ හිනහැනවා කියන සින්දුව නම් ඒ මුල් අවධියේදී කියපු ගායනය කරපු මේ ගීතයක්. 1963 වගේ. ඒකද අදටත් ඉතාමත්ම ජනප්‍රිය ගීතයක්. අදටත් හිරුපායනවා වගේම රඟහල දැන් නැත ගීතයත් ඉතාම ජනප්‍රියයි. ඉතාම ජනප්‍රිය ඒක නෑ. ඉතින් බොහොම මෑතකදීනේ. ඉතින් මම ඔය මුල් අවධිය ගැන කිව්වේ. ඉතින් ඔය ගීතය මේ සින්දුවකට ලියාපු ගීතයක් නෙවෙයි. ඔය මණිකේ හිනහැනවා කියන ඒක මේ කවි පෙළක්. ඉරිදා ලංකාදීප පුවත්පතේ තිබ්බ කවි පෙළක්. ඒ කවි පෙළෙන් ඒක මේ ඒ වකට හිටපු මේ පෙරමුණේ තිලක කියන මේ ලංකාදීපේ ප්‍රධාන කතුතුමාගේ මේ ලියපු කවිත පෙළක්. ඉතින් ඒකකින් මේ අපි ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයා අපේ තාමත්ම දක්ෂ සංගීතඥයෙක්නේ. එයා කවි පද 3-4ක් අරගෙන මට ওই සින්දුව හදලා දුන්නා. එයාම තෝරාගෙන එයා මේ සංගීතයේ සපයලා ඒක මං පටිගත කරන වෙලාවෙත් එයා මේ මැදිරියට ඇවිල්ලා මට ඒක කරන්න කියන විදිහට විලාසයක් කියලා දුන්නා. එහෙමයි මේ සින්දුව කියුනේ. කවි පන්තියක් ගීතයකට ගායනා කරා ඔබ. මණිකේ හිනහැනවා. අපි හඬ අවදි කරමු. හොඳයි. හිරු පායනවා මල් පිබිදෙනවා කුරුළු රැන් එනවා මණිකේ හිනහැනවා මණිකේ හිනහැනවා මල්බර උයනේ මී අඹ හෙවනේ ගී හඬ පැතිරෙනවා සිරිපොද වැස්සේ මිදුලට බැස්සේ හනිකට ගෙට එනවා මණිකේ හිනහැනවා මණිකේ හිනහැනවා මණිකේ හිනහැනවා. බාධා කරන්න නම් හිතුනේම නැහැ. දශක ගණනාවක් අපි ගීතේ රස විඳි ගුවන් විදුලියෙන්. රසවත් ගීත බිහි වුණේ ගුවන් විදුලියෙන්. මේ ගීත අතර එදා තාක්ෂණයට වඩා ගායකයා තමයි ඉස්මතු වුණේ. අද තාක්ෂණය වෙනස්. එදා තාක්ෂණයට වඩා අද පොහොසත් තාක්ෂණයක් තියෙනවා. හැබැයි මම විශ්වාස කරනවා එදා පොහොසත් කලාකරුවෝ හිටියා. පොහොසත් ගීත අපි ශ්‍රවණය කරා කියලා. හැබැයි තාක්ෂණය වෙනස් එදා සහ අද. හරියට හරි. එදා ওই තාක්ෂණයේ තරම් දියුණුවට තිබුණේ නැහැ. එදා අපි මේ ගීතයක් පටිගත කරන්න ස්ටුඩියෝ එකට මැදිරියට ආවම සංගීතඥයෝ ඉන්නවා 10ක් 15ක්. ඒගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා කල්තියා සංගීතයේ පුහුණු වෙලා පුරුදු වෙලා ගායකයත් එක්ක සින්දු කියලා කීප වතාවක් පුරුදු වෙලා තමයි අපි ගීතේ පටිගත කරන්න පටන් ගන්නෙ. හැබැයි ඒක දවස්වල ඉතින් සින්දු කියන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා කොහේ හරි වැරදුනොත් කාට හරි ඒක ගායකයාට හරි සංගීතඥයෙකුට හරි මොකක් හරි වැරදිමක් වුණොත් ඒක නතර කරලා ආයෙ අපි මුල ඉඳලා ඒක ආපහු කියන්න ඕනේ. මේ දැන් කාලේ වගේ එක පේලියක් කියලා නතර කරලා ඊළඟට අනිත් පේලිය කියලා නතර කරලා එහෙම එකක් ඒ කාලේ තිබුණේ නෑ. දැන් තාක්ෂණයේ තියෙන එහෙමනේ. දැන් වචනේ රෙකෝඩ් කරන්නේ. මොකක්ද ඒ තාක්ෂණයේ? මම නම් ඒක හිතා ගන්න බෑ. ඒකේ කිසි රසයකුත් නැණි. ගීතයක් එක දිගට ගායනා කරනකොට නේ ඒකේ රසයක් එන්නේ. අන්න ඒක දැන් මං හිතන්නේ නෑ දැන්. දැන් ඒ ඉතින් මේ සියලුම දෙනා පුරුදු පුහුණු වෙලා තියෙන්නේ ඔය වගේ පොඩ කඩ කියලා ඒක පුරුද්දන්න. ඒක හරියට මේ චිත්‍රපටයක් නැත්නම් ටෙලි නාට්‍යයක් කෑලෙන් කෑල්ල කරලා පුරුද්දලා ගන්නවා වගේ වැඩක් තමයි දැන් ওই ගීතේටත් වෙලා තියෙන්නේ. ඔබතුමාගේ මුල්ම පාසල වෙන්නේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල. මේ පාසල් අධ්‍යාපනය ගැන කතා කරමු. ඔව් දැන් ශාන්ත ආනා විද්‍යාලයේ නෙවෙයි මගේ මුල්ම ඉස්කෝලේ. මගේ පියා රැකියාව කළේ පොලිස් නිලධාරියෙක්. මම
ඉපදුනේ පොලිසියේ, හැදිලා වැඩුනේ පොලිසියේ, බත් කෑවේ පොලිසියේ බත්. ඒ වගේ මගේ අයියලා දෙන්නම පොලිසියේ, මගේ කසින් බ්‍රදර්ස්ලා, මගේ ඥාති සොහොයුරෝ 5-6 දෙනෙක් ඔක්කොම පොලිසියේ ඔක්කොම වර්කගොඩලා. ඉතින් අපි පොලිස් පවුලක්. ඉතින් ওই පොලිසියෙන් තනින් තන මාරු වෙනවනේ. මං ඉපදුනකොට මගේ පියා රැකියාව කළේ අලව්ව පොලිසියේ. අලව්වේ එයා සාජන්ට් ඉන්චාර්ජ්. එදාට OICලා හිටියට සාජන්ට්ලා හිටියා. දැන් ඉතින් චීෆ් ඉන්ස්පෙක්ටර්ස්ලා දාගෙන ඉන්නේ. ඉතින් දැන් කලින් කාලට වෙනස් වෙනවා. ඒ කාලේ එහෙම නෑ. මං ඉපදුනේ 1933. 33 අලව්ව පොලිසියේ ඉන්චාර්ජ් OIC හිටියේ මගේ පියා. සාජන්ට් වරකාගොඩ. ඒ පොලිසියට ඊට පස්සේ මාරු වෙවි යනවනේ. දැන් ඔහොම ගිහිල්ලා අලව්වේ පොලිසියෙන් කුරුණෑගලට ඇවිල්ලා කුරුණෑගලින් ගියා මාරාවිලට. මාරාවිල තියෙන හලාවතනේ. හලාවතට මෙයා මාරාවිල පොලිසියේ ඉඳදී තමයි මම මුල් වතාවට ඉස්කෝලේ ගියේ. කතෝලික ඉස්කෝලයක්. ඔය මිෂනරි වරුන්ගේ කතෝලික ඉස්කෝලයක් එච්චරමයි පාසලකට තිබුණේ. ඒ පැත්තේ ඒකට තමයි මාව ඉස්සලාම දැම්මේ මේ යොමු කළේ හෝඩිය පන්තියට. ඉතින් මේ මං පොලිසියේ ඉඳලා මගේ අයියා තමයි මාව බයිසිකලේ තියාගෙන පැදගෙන එක්කගෙන ඉන්නේ ඉස්කෝලේට. ඉතින් මගේ මුල්ම පාසල මාරාවිල ඒ කතෝලික ඉස්කෝලේ. එතනින් අපි පියා මාරු වෙලා ගියා. අපි කියන්නේ පප්පා කියලා ඒ කාලේ. මං පියා කියලා කිව්වට අපි විහාරේ ගලේ පප්පා. මගේ පප්පා ගියා පුත්තලමේ පොලිසියට මාරු වෙලා. එතකොට හලාවතින් පුත්තලමට ගියාම සාන්ත ඇන්ඩ්‍රූ කන්‍යාරාමයක් කියලා එකක් තිබුණා. දැන් ඒක සාන්ත ඇන්ඩ්‍රූ විද්‍යාලයක්. සෙන්ට් ඇන්ඩ්‍රූස් කොලෙජ්. ඒ කාලේ තිබුණේ කන්‍යාරාමයක්. මේ කන්‍යා සොහොයුරියන්ගේ. ඉතින් ඒකට තමයි මගේ දෙවෙනි පාසල. ඒත් මම පළවෙනි කැලෑසිය වගේ. හෝඩියේ ඉඳලා පළවෙනි කැලෑසියට වගේ. එතනින් මගේ පප්පා මාරු වෙලා ආවා කුලියාපිටියට. කුලියාපිටියේ තිබුණා කතෝලික ඉස්කෝලයක්. ඔය සෙන්ට්‍රල් මධ්‍ය මහා විද්‍යාල මොකක්වත්ම නැහැ. ඔය තැන්වල තිබෙන්නේ ඔය කතෝලික පාසල් පමණයි. එතකොට ඒක තිබ්බේ සෙන්ට් ජෝසෆ්ස් කතෝලික පාසල. සාන්ත ජෝසෆ් දැනුත් තියෙනවා. සෙන්ට් ජෝසෆ්ස් කොලෙජ් කියලා දැන් කුලියාපිටියේ ටවුමෙම තියෙනවා. ඒක තමයි මගේ තුන්වෙනි පාසල. එතකොට ඒකෙත් මං දෙවෙනි පන්තියට වගේ ඉන්නකොට මගේ පප්පා මාරු වෙලා ගියා හෙට්ටිපොලට. කුලියාපිටියේ හෙට්ටිපොල ළඟයි. ඒ හෙට්ටිපොල යන්න පාසලක් නැහැ. බලන්නකෝ. ඒ දවස්වල පාසලක් නැහැ. පස්සේ ඉතින් මාව කොහේ හරි ඉස්කෝලේට දාන්න එපා. පස්සේ මම පප්පා අරන් ගියා මාව ගමට වරකාගොඩට. අරන් ගිහිල්ලා මාව දැම්මා ගලගෙදර ඉස්කෝලේට. ගලගෙදර මේ කුරුණෑගල පාලේ නුවර කුරුණෑගල පාලේ ගලගෙදර බයිලින්ගුවල් ස්කූල් එකක් තිබුණා. කියන්නේ ද්විභාෂා පාඨශාලාව. හොඳ ඉස්කෝලයක්. සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම උගන්වපු හොඳ. ඒකට දැම්මා ඉස්සරහට. පස්සේ මගේ 4 වෙනි පාසලේ ඒකයි. එතකොට ඒකේ අවුරුද්දක් විතර ඉන්නකොට පප්පා මාරු වෙලා ආවා හෙට්ටිපොලේ ඉඳලා කුරුණෑගලට. කුරුණෑගලට ආවම පප්පා මාව අරන් ගිහිල්ලා ගලගෙදර ඉස්කෝලේ මාව දැම්ම සාන්ත ආනා විද්‍යාලයට. ඒකේ මං හිටියා හුඟක් කල්. ඒකෙන් දැම්මේ 3 වෙනි කැලෑසියට. කැලෑසිය කියලා කියන්නේ ග්‍රේඩ් කියලා කියන්නේ නෑ ඒ දවස්වල. 3 වෙනි කැලෑසිය. ඉතින් ඒකේ ඉඳලා මම ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයේ පාස් වෙලා කරුත් මං ඉගෙන ගත්තේ සාන්තාන විද්‍යාලය තමයි හුඟක් කළා අවුරුදු 8ක් විතර. 43 ඉඳලා 51 දක්වා. ඉතින් මගේ මගේ අත් වශයෙන්ම සාන්තාන විද්‍යාලයෙන් තමයි මම ඉගෙනීම හොඳටම ලැබුවේ. ඒක මේ ක්‍රිස්තියානි බ්‍රදර්ස්ලාගේ ස්කූල් එකක්. ඉතින් මේ එතනින් තමයි මම ආනන්ද විද්‍යාලයට ආවේ මේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියට. එතකොට 52 මම ආනන්ද හිටිය අවුරුදු 2යි 52යි 53යි. හැබැයි ආනන්දට ආපු එක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. මට අතන තිබ්බට වැඩිය ආනන්ද විද්‍යාලයට ආපුවම මාව කියන්නේ දීප්තිමත් ශිෂ්‍යෙක් හැටියට පෙනුණා. කැපී පෙනුණා. ඉතින් මේ ගුරුවරු අතරේ ශිෂ්‍යයින් අතරේ මාව ඉස්කෝලේ මං හොඳට ප්‍රසිද්ධ වුණා. ඉතින් ඒක මගේ එක්තරා එක විදිහක මගේ නැග්මක් කියන්න ඕනේ. ආනන්ද ඉන්නකොට තමයි මං හාහාපුරා කියලා මේ ගුවන්විදුලියේ වැඩසටහනකට සහභාගී වුණේ. ඔය තිබුණා මේ මුස්ලිම් ජාතික මේ ගුරුවරයෙක් සයිරා විද්‍යාලයේ ගුවන්වපු ගුරුවරයෙක් එයාගේ තිබුණා උෆ්වතුල් ඉස්ලාම් කියලා මේ වැඩසටහනක්. ඔය උෆ්වතුල් ඉස්ලාම් වැඩසටහනේ
ඔය එම්.ඒ. මොහොමඩ් නම. එම්.ඒ. මොහොමඩ් මහත්තයයි මම හිටියේ එක බෝඩිමේ. එයා ඒකට ලෑස්ති වෙනවා. ඉතින් මාසෙකට වතාවක් වගේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඔය මම හොඳට සින්දු කියනවා. මම ඒ දවස්වල ලස්සනට සින්දු කියන තලාත් මහමුඩ්ගේ සින්දු තමයි මම කියන්නේ. මම තලාත් මගේ ප්‍රියතම ගායකයා දැනුත්. ඉතින් ඒ සින්දු කියනකොට මෙයා බැලුවම මට හොඳට සින්දු කියන්න පුළුවන්. වරක ගොඩ එන්නකො මගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ සින්දුවක් කියන්න කියලා එයා මේ හින්දි තැටියක් ගෙනල්ලා ග්‍රැමෆෝන් එකේ දාලා එයාම මේ වචන දාලා මට පුරුදු පුහුණු කරලා මාව එක්කගෙන ගියා ඔය වැඩසටහනට ගුවන් විදුලියට. ඔය 10 වෙනි මැදිරිය තමයි අපි රෙකෝඩ් කළේ. එතකොට මට මතකයි ඒ කාලේ හිටපු සංගීතඥයෝ ඔය මේ ඒ.ජේ. කරීම් ලතීෆ්ලා එතකොට මේ වගේ තාමත්ම මේ ෆ්ලූට් ගාපු ෆ්ලූට් මේ පීරිස් එතකොට ඒ වගේ මට තවම ඉතින් මර්වින් විජේවර්ධන ඒ වගේ හොඳට සංගීතඥයෝ ඒගොල්ලෝ ඉතින් අර සින්දුව ලස්සනට ගාවා මම ඒ සින්දුව කිව්වා පළවෙනි වතාවට ගුවන් විදුලිය ඔය වැඩසටහනේ. හැබැයි ඊට පස්සේ මට ගුවන් විදුලිය සම්බන්ධ වෙන්න ලැබුණේ පොලිසියටත් බැඳිලා ඒ කලා ගියාට පස්සේ. ඒ ගීතය මේ අන්හෝනි කියන හින්දි චිත්‍රපට ගීතයක් චිත්‍රපටයේ ගීතයක් තලාත් මහමුඩ් තමයි ගායනය කළේ. මම තලාත්ගේ සින්දු කියන්න ආසයිනේ. දැන් ඉතින් මට දැන් තලාත්ගේ කටහඬ නැහැ. ඒ වුණාට ඉතින් මම ආසයි. ඕනනම් මම වචන දෙක තුනක් ගායනා කළා කියන්න. मैं दिल हूँ एक अरमान भरा तू आके मुझे पहचान गरा है दिल हूँ एक अरमान भरा तुझ मैंने हुस्न के आँखों में ඔය වගේ සින්දුවක් මට හරියට මතක නැහැ. ඔබේ පියා පොලිසිය රැකියාව කිරීම නිසා ඔබතුමාට පාසල් ගණනාවකට යන්න සිදු වුණා. හැබැයි ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ කොළඹ ආනන්ද විද්‍යාලය. අපි සමකාලීනයන් මතක් කරමු. ඔව් හොඳ කට්ටියක් හිටියා මාත් එක්ක ඉගෙන ගත්ත එකට ඔය මේ දයානන්ද ගුණවර්ධන ඔය නරි බෑනායම නාට්‍යෙම කළේ දයානන්ද ගුණවර්ධන මගේ පන්තියේ. එතකොට ධර්මසිරි සේනානායක ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් වෙලා මිරේ දේශපාලනය කෙරුවා. ඒත් මගේ පන්තියේ. එතකොට තව හිටියා ආර්ය රාජකරුණා කියලා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වුණා. හිටියා එම්.එච්. ගුණතිලක. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වුණා. ඒගොල්ලෝ මගේ පන්ති ඉගෙන ගත්ත අය. එතකොට ඇලපාත කියලා මේ මගේ ඉගෙන ගත්ත කෙනෙක් ආමියකට බැඳුනා. මේ CAMN සිල්වා මයික් සිල්වා කියලා මයික් කියලා කියන්නේ අපි නන්දන සිල්වා කියලා එයාත් මේ ආමියකට බැඳුනා. සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් හැටියට මයිකුයි මමයි ආමියකට බැඳුමි කියලා ඉල්ලුම් පත්‍ර ගෙනල්ලා අපි දෙන්න තමයි මේ ඉල්ලුම් පත්‍ර ගෙනල්ලා මේ ඉල්ලුම් දැම්මේ. මම ආසාවෙන් හිටියා මේ ආමියකට බැඳෙන්න. හැබැයි තමන්ගේ පියා මේ ගරන්ට් කෙනෙක් හැටියට අස්සම් කරන්න ඕනේ අවුරුදු 5ක් තමන්ගේ පුතා ආමියකේ රැඳෙනවා කියලා. අවුරුදු 5ක් යන්නේ ප්‍රථම මම ආමියක අතහැරලා ගියොත් ඒ වියහියදන් සියල්ලක්ම ගෙවන්න ඕනේ ආණ්ඩුවට. එහෙම මේකක් තියෙන්නේ. ඉතින් ඒකට අප වෙන්න ඕනේ මගේ පියා කාගෙත් තාත්තා. මං ඉතින් මගේ පියා ළඟට අරන් ගියා මේ ෆෝම් පුරවගෙන මං යම් මන්දියට කවල බැලුවා. ඉතින් යාත් පොලිසියට මේකනේ කවල බැලුවා මොකද්ද මේ මේ ඇප්ලිකේෂන් මොකටද? ආමියකට ආමිය ඇයි උඹට ඉගෙන ගන්න බැයිද? අන්තිම කරවාන හිටියා කිසි දෙයක් කිව්වේ නැහැ. මේ උඹට ඉගෙන ගන්න බැයි නම් අන්න අර අපේ කුඹුරු තියෙනවා. අපි එක එකට දීලානේ දැන් වැඩ කරවගන්නේ. උඹ ඇවිල්ලා ඒ කුඹුරු ටික කරපන්. ඒක ඊට වඩා නම්බුයි. ආමේ. මොකටද උඹ ආමියකට බැඳෙන්නේ? මොකද කරන්නේ ආමියකේ? මිනිස්සු මරණ එකනේ. මිනිසුන්ට වෙඩි තියලා මිනිස්සු මරනවා. හොඳ රක්ෂාව. උඹ කොහේ යන්නද? මිනිස්සු මරලා. මේ ඵලයන්ද ඉරලා විසිකරුවා. එතනින් මගේ ආමි වැඩේ ඉවරයි. මගේ නන්දන සිල්වා මයික් සිල්වා බැඳුනා. එංගලන්තයේ අවුරුදු 2ක් සැන්ඩර්ස් ට්‍රේනින්. ඇවිල්ලා අන්තිමට මේජර් ජෙනරල් කෙනෙක් හැටියට රිටයර් වුණේ මේ අතකදී. මේජර් ජෙනරල් මයික් සිල්වා.
මට ගියා නම් අනිවාර්යෙන් මට ගියා නම් කියන්න තිබුණේ මොකද මට ස්පෝර්ට්ස් ක්වොලිෆිකේෂන් තිබුණා. මම මේ 1 mile half a mile මං චැම්පියන් ඒ කාලේ. පබ්ලික් ස්කූල්ස් මන් දුවලා ඔක්කොම මට හොඳ තිබුණා. ඉතින් මට බැඳෙන එක කිසි අවුලක් නැහැ. නමුත් ඉතින් මගේ පියා මගේ පප්පා විලදුන්නේ නැහැ නේ. ඔබේ පවුලේ බොහෝ දෙනෙක් රැකියාව කරේ පොලිසියේ. ඔබගේ මුල්ම රැකියාවත් පොලිසියේද? නෑ. ඉස්ලාම් මගේ රක්ෂාව පොලිසිය නෙවෙයි. මම පාසල් ජීවිතයේ කෙලවර කරලා දැන් මං හිතුවා දැන් ඉතින් මට මොකක් හරි රැකියාවක් හොයාගන්න ඕනේ කියලා මං ඔය ගැසට් එක ඉතින් පත්තරේම ඇඩ්වර්ටයිස් බැලුවා. එක පාරට රක්ෂාවල් 5කට ඇප්ලිකේෂන් දැම්ම එක පාරටම. එකක් ලංකා බැංකුවට ක්ලරිකල් ක්ලේම් කියන්නේ ලිපිකරුවෙක් හැටියට. අනිත් එක ආණ්ඩුවේ ලිපිකරු විභාගයට පෙනී හිටින්න. අනිත් එක මේ රූරල් ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස් කියලා තිබුණා. මේ පෝස්ට් එකක් ඒකටත් දැම්මා. අනිත් එක කෝපරේටිව් ඉන්ස්පෙක්ටර්ස් ඒකටත් දැම්මා. අනිත් එක පොලිසියට. පොලිසියේ SI කෙනෙකුගේ ඔය පහටම මම කෙසයිටි ඇප්ලයි කරා. මට මුලින්ම කතා කරේ ලංකා බැංකුව. ලංකා බැංකුවට මට එන්න කිව්වා මේ පරීක්ෂණයකට ඉන්ටර්විව් එකකට මම ඉතින් ෆුල් සූට් එක ගහලා ටොප් ගාන මම ආවා. ඒගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් එක තියෙන යෝක් ස්ට්‍රීට් එකේ කොටුවේ ඒකට ආවා. සෙන්සුරාදා උදේ වරවා ආවා ඇවිල්ලා පෙනී හිටියා කතා කළා. මම සාතික බැලුවා. බලලා කිසි දෙයක් මගෙන් හැව්වේ නැහැ. ලබන සඳුදා මේ අපොයින්ට්මන්ට් එක බාර ගන්න කැමතිද? දැන් මේ සෙනසුරාදා මං ආපු මගෙන් අහනවා ඉරිදා නෙවෙයි සඳුදා රක්ෂාවට බැඳෙන්න කැමතිද කියලා. මං කිව්වා ඔව් කැමතියි. එහෙනම් කුරුණෑගලනේ මං කිව්වා. ආන් යන්න කුරුණෑගල ලංකා බැංකුවේ ශාඛාවට ගිහිල්ලා මේ බැංකු ඒජන්ට් ඒ දවස්වල මැනේජර් නෙවෙයි ඒජන්ට්. ලංකා බැංක් ඒජන්ට් ඉනවා එයාට රිපෝට් කරන්න කිව්වා. සමුදා උදේ 8ට ගිහිල්ලා. මගේ මුල්ම රැකියාව බැංක් ඔෆ් සිලෝන්. ඉතින් මේ ඒකේ මම වැඩි කල් හිටියේ නෑ. මගේ පප්පට ඕන කරලා තිබුණේ මාව පෙන්ෂනබල් රැකියාවට යොමු කරා. ඒ පෙන්ෂන් නෑනේ. පෙන්ෂන් තියා ප්‍රොවිඩන්ට් ෆන්ඩ් වත් නෑ ඒ කාලේ. ප්‍රොවිඩන්ට් ෆන්ඩ් ඇති කරේත් මේ බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුව ආවට පස්සේනේ. එතකොට තිබුණේ සර් ජෝන් කොතලාවල මහත්තයාගේ ආණ්ඩුව. එතකොට ඒ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් වත් නෑ. රුපියල් 70යි පඩිය. රුපියල් 70යි පඩිය. ඒ වුණාට 70 කියන්නේ පට්ට ඕකයි තාමත් ඉහළයි. ඉතින් මේ පස්සේ අර මම ක්ලරිකල් විභාගෙට හිටියානේ. මම පාස් වෙලා රිසල්ට්ස් ආවා. මම ලංකාවෙන්ම දෙවෙනියා. මට වඩා පළවෙනියට තිබුණේ එකම ලකුණයි වැඩියෙන්. ඒව ගැසට් කරනවා. ආණ්ඩුවේ ගැසට් පත්‍රේ ගැසට් කරනවා රිසල්ට්ස්. මම දෙවෙනියට පාස්. ඒ මේ ප්‍රතිඵල ආපු ගමන්ම ඒක සුමානේ මට පැතුමේ ලිපිය ලැබුණා කුරුණෑගල කච්චේරියට. මං කුරුණෑගල ලංකා බැංකුවේ ඉඳලා කුරුණෑගල කච්චේරියට. මට බැංකුවෙන් යන්න එපා කිව්වා කොච්චරවත්. ඔයාට හොඳට ඉහළට යන්න පුළුවන් මේක විභාග පාස් කරලා ඔයාට මේ කලබනාකරුවෙක් එතන මෙහෙම නැසන් ඩෙපියුටි ජෙනරල් මැනේජර් කෙනෙක් වගේ තැනකට උසස් වෙන්න පුළුවන් කියලා මට බැංකුවේ ඉන්නම කිව්වා. මගේ පප්පගේ අවුනානේ පෙන්ෂනබල් පෝස්ට්. ගියා කච්චේරියට. ඒ ගියාමත් මාව දැම්මේ එතන මේ ගණන් හිලව් වැඩකට එස්ටැබ්ලිෂ්මන්ට් රාජ්‍යකේ ඒ මේ ආදායම් කියන්නේ මේ DRO කන්තරු 7ක් තිබුණා ඔය මේ අනියුක්ත වෙලා කච්චේරියට. ඒකෙන් එන ඔක්කොම ආදායම තියෙනවනේ ඔය එක එක මේ බලපත්‍ර වලින් අරෙන් මෙන් පෝස්ටල් ඕඩර්ස් මනි ඕඩර්ස් ඔක්කොම කච්චේරියට එනවා. ඒ ඔක්කොම එන්නේ දැන් මන් ළඟට මම වැඩ කරපු තැනට. මම ඒ ඔක්කොම පොත්පත් වල හරියට සටහන් කරලා ශ්‍රොෆ්ට් දෙනවා. ශ්‍රොෆ් ඉන්නවනේ මුදල් එයාට දෙනවා. ඒක ගණන් හිටනවා. ඒක තමයි මගේ පළවෙනි රසාව. මට ඉස්සෙල්ලා හිටපු එකේනා සල්ලි හොරගම් කරලා අස් කරලා. ඒක මම දැනගත්තේ පස්සේ. ඉතින් ඒකින්ද මම මේ වැඩේ හොඳට කරගෙන ගියා. ඔය අතරතුරේ තමයි මට පොලිසියට කැදෙව්වේ. පොලිසියේ ඉන්ටර්විව් එකට. මට අර රූරල් ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස් කියලා මම කියවනේ. ග්‍රාම නිලධාරී තලතුරට එන්න කියලා මට මේ කිව්වා. මම ගියා. මම ලිඛිත විභාගයට හිටියා. පස්සේ ඒ දවස් ගානකින් 100 ගානක් තෝරාගෙන මාවත් 100 ගානට අහු වෙලා එන්න කිව්වා. ඒ වෙනකොට මම පොලිසියට මගේ සහතික සියල්ලක්ම මගේ පොලිසියට ඉදිරිපත් කරලා. ඒක එහෙමම යන්න ඇරියා. පස්සේ මම පොලිසියේ මේ ඉන්ටර්විව් වලට ගියා. ගිහිල්ලා ඉතින්
සියලුම දෙයක් ඉතින් සපෙල මං ඉස්සරලාම ෆේල් මට පපුව තිබුණේ නැහැ. ඔව්. කියන්නේ හුස්ම අරගෙන 33ක් තියෙන්න ඕන අඟල්. මම ඉතින් විහෙලට හුස්ම ගාලා 1 2 3 කියලා ගණන් කරගෙන යනවා. ගණන් කරනකොට මේක බහිනෝනේ. අන්තිමට බහින කොටයි මිනුම් ගන්නේ. පස්සේ 32යි භාගයක් වගේ තිබුණා 33 නෑ. හොඳට පපුව හදාගෙන ඉන්නේ ඊගාට. ඕන්න. ඊළඟට යන්න මට වුණා මං ගිහිල්ලා එක්සර්සයිස් කරනවා, තල තෙල් ගහනවා, කඩල කනවා, බාබෙල් සුස්සනවා, දඩ බඩ ගාලා මං වැඩි. ඊට පස්සේ ආවා නේකනේ අන්තන් 33ක් තියෙනවා. යන්න උසහරි මේ ඇඟ තියෙන්නත් එපා. ඔන්න ඒ කාලේ පොලිසියේ ලේසි නෑ පොලිසියට බැඳෙනවා කියන එක ලේසි නෑ. දැන් වගේ ඔය චීට් ක්‍රමය නෑ. අරකින් මගේ පාක්ෂිකයෙක් මෙයා මට වලන් හොදපු එක, මට කානුව හොදපු එක, මගේ ගෙදර අතුපතු ආපු එක, මට කඩේ ගිය එක කියලා ඒව ගැනීමලි ඒ කාලේ නෑ. ඒ කාලේ නෑ. දැන් මගේ පප්පා පොලිසියනේ. මගේ පප්පා වැඩ කරපු අය අයිජීලා හිටියා. ඔස්මඩි සිල්ව මහත්තයා හිටියා. සීසී දිසානායක මහත්තයා හිටියා. ඉතින් මං ඒත් ප්‍රියා කියලා පප්පා මං ගැන පොඩ්ඩක් මතක් කෙරුවොත් නෑ මම ඔය කෙනෙකුට ළඟට යන්නේ නෑ. උඹ ගැන කියන්නේ. උඹ සුදුසු නම් ඒගොල්ලෝ උඹ ගනි. උඹ කරගෙන ඵලයක්. මම ඒක කාටවත් කියන්න යන්නේ නෑ. කිව්වේ නෑ. මම මගේ උත්සාහයෙන් මගේ සෝත්සාහයෙන් මං කොහොම හරි ෆයිනල් බෝඩ් ඉන්ටර්විව් 3කට යන්න වුණා මට. පළවෙනි බෝඩ් එකෙන් ඉතින් එතකොට CCDs මේ සිඩ්නි සොයිස මහත්තයා හිටියේ. සිඩ්නි සොයිස කිව්වහම ඉතින් ඒ කාලේ තාමත්ම බැරෑරු මිනිස්සෙක්. එයා තමයි අපේ ඩිරෙක්ටර් ට්‍රේනින් හිටියේ. එයා මාව මේ කොරෙක්ෂන් කළා මිනිත්තු 15ක් 20ක් විතර ඔක්කොම හැවේ පොලිසියේ ප්‍රශ්න. Do you know what a charge room is? Then charge room කියන එක නිකන් මිනිහ දන්නේ නැහනේ. මම කිව්වා yes sir, that is where the normal police duties are conducted. There is a sergeant in charge and all the complainants come and log their complaints, and that is where the telephone operator is there. All the police work is conducted in the charge room. Right. ඔය වගේ මම ගොඩක් ඇහුවා. ඊයේ දවල්ට මොනවද කරේ? මම කිව්වා මම පොලිස් ටීම් එකත් එක්ක ක්‍රිකට් ගැහුවා කියලා. පුරු මොකක් හරි කියන්නයි ඕනේ. ඊයේ රාට මොනවද කෑවේ? බතුයි පොල් සම්බෝලයි කරවල හොදි පොල් මැල්ලුණු කිව්වා. මොර ඒගොල්ලන්ට ඕනේ අර ගොත ගහන්න නැතුව පට ගහලා. ඒකයි මම ඒවකම පට ගාලා කිව්වා. පස්සේ එයා රතු තින්තෙන් ලියලා තියෙනවා මගේ ෆයිල් එකේ මම දැක්කේ. පස්සේ excellent stuff. Complete inquiries and call him up for the next final board. හේතුව අපේ නෑදෑයෙක් අපේ ළඟම නෑදෑයෙක් ගමේ පෙස්සමක් ගහලා මේ මගේ මාමා කෙනෙක් ඉඩම් හබයකට උසාවි ගිනිහිල්ලා ඇඟ බැඳලා bound over to be on good behavior කියලා එකක් තියෙනවනේ. ඉරේ විලංගු වලට නේ. ඉතින් සම්දු සරුවල් වෙලා පාඩිය දෙකම උසාවිය ඉදිරිපත් කළා මැජිස්ට්‍රේට් ළඟට ගෙනාප තමුන්ට මං අවවාද කරනවා කිසිම කලහෝලාවක් නැතුව හොඳින් ජීවත් මේ කල් ගත කරන්න. ඊට පස්සේ එම ආවොත් එහෙම මං හිරේ දානවා කියලා bound over for 2 years to be in good behavior කියලා. ඕකයි තත්ත්වේ. ඕක වෙලා තියෙන්නේ අපේ පප්පයි අම්මයි මැරි කරන්නත් බොහොම ඉස්සර මේ මාමලාගේ පුංචි කාලේ. ඉතින් ඒ අවුරුදු 50කට 60කට අපි දන්නේ නැහැ. දන්නවනම් ඩික්ලෙයාර් කරනෝනේ. අපි දන්නේ හැම දෙයක්ම ඩික්ලෙයාර් කරන්න ඕනේ. අපේ නෑදෑයෝ නඩුවා වලට පැටලුණාද මෙවුවා. ඉතින් ඒක දෙක්කා කරලා මම දන්නේ නැහැ. පස්සේ මම කිව්වා මම දන්නේ නැහැ. පස්සේ පොලිසියෙන් ආවා ඉන්ක්වයර් කරන්න වැලුව පොලිසියෙන්. ඉතින් අපි ඒක කිව්වා. පස්සේ ඒගොල්ලෝ ලියලා ඊට පස්සේ මාව කතා කළා දෙවෙනි ෆයිනල් බෝඩ් එකට. දෙවෙනි ෆයිනල් බෝඩ් එකේ හිටියේ ලැම්බරූගන් කියලා ලන්සි මහත්තයෙක්. ඩී.අයි.ජී ලැම්බරූගන්. මේ මනුස්සයා මගෙන් කීප දෙයක් අහලා මගෙන් අන්තිමට ඇහුවා do you know what a solar eclipse is? solar eclipse කියන්නේ මේ ග්‍රහණය සූර්යග්‍රහණය කියන එක දන්න. ඒ කාලේ අර 52 අවුරුද්දේ සූර්යග්‍රහණය ආවා. ඉතින් මම ඒක දැක්කා. බේසමකට වතුර බේසමකට දාලා මම වැළුවා. කෙලින්ම බලන්න බෑනේ. මං කිව්වා yes I know. Explain how it happens. ඒක වෙන විදිහ කියන්න කිව්වා මට. අට වටා එතන තමයි මට තක්කු මුක්කු උනේ. මම
මට දන්නේ නැහැ කිව්වනම් ප්‍රශ්නයක් නැහැ. මම දන්න මිනිහා වගේ මේක ගැන විස්තර කරන්න පටන් ගත්තා. මම කිව්වා when the three planets, the earth, the moon and the sun, when in their orbit, when they come in one line, the shadow of one falls onto the other. ඒ කියලා එහෙම තමයි වෙන්නේ. නමුත් කොයි එකේ shadow එකද කොයි එකටද වැටෙන්නේ. මං ඉතින් කිව්වා මේ හඳේ හේවණල්ල පොළොවට වැටෙනවා කියලා. මගේ ඒක බැලිනම් චන්ද්‍රග්‍රහණය. වෙන්නේ මම ෆේල්. මම ඉස්සයි කෙනෙක් හැටියට බැඳගෙන ගියාම මේ කනවා සූර්යග්‍රහණයක් ගැන. ඕන් ඒ කාලේ බලන්නකො. මම ඒකෙන් අසමර්ථයි. මට ලියමනක් කියනවා you have been unsuccessful in the interview, reasons cannot be divulged කියලා. මම පස්සේ ඉතින් මං මට හරි එන දුකක්. මං ලියුව කරුණා කරලා මට ආපහු කතා කරන්න තවසර මම මේ පොලිසියට බැඳෙන්න ආසාවෙන් ඉන්නේ. පස්සේ 6 මාසයකට පස්සේ ආයෙ කතා කරා. කතා කරපුවා එතනදී සීසී දිසානායක මහත්තයා. සීසී දිසානායක මහත්තයාට එක්කලා මගේ පප්පා වැඩ කරලා තියෙනවා. මට ඕක කියලා තියෙනවා. මහත්තයා හලාවත ASP එනකොට මම සාජන්ට් එහෙ කියලා තියෙනවා. පස්සේ මම ඉන්ටර්විව් එකට යනකොටම පොලිස් පැවිලියන් එකේ මේ අපේ බම්බලපිටිය පොලිස් පැවිලියන් එකේ තියෙන යනකොට come young man. එයාගේ හරි gravel voice එකක් තියෙන. Come and sit down කියලා. පස්සේ thank you very much කියලා මම කිව්වා. How is the old man? අප්පා පාරටම ඇවිච්චරයිනේ. How is your old man? Is he still alive? Okay, yes, sir, still living. He's quite hale and hearty. Thank you very much. I can still remember the old man's handwriting. He has a fine fist. I still remember the handwriting of the man. Give him my regards. කිව්වා. බැලුවා වටපිට බලලා තව ඉන්නවනේ. AC Dep මහත්තයා හිටියා, සැලි සේනායක මහත්තයා හිටියා. Yes, gentlemen, have you any questions from this young man කියලා ඇහුවා. ඒගොල්ලෝ වටපිට බලාගත්තා. දැන් මම දන්නවා දැන් හරි දැන් තමයි මගේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ. පස්සේ AC Dep මහත්තයා මගෙන් ඇහුවා. I have one question to ask this young man කිව්වා. What do you know about the 300 years of foreign domination in Sri Lanka? Yes, sir. From the time the Portuguese came to Sri Lanka in 1505 up to the time we got independence in 1948, that period of about 350 years is known as the foreign domination of Sri Lanka. We were successively ruled by the Portuguese, the Dutch and the British, and we got independence from the British in 1948. Oh, no more questions. මම ඕවා ඉගෙනගෙන තිබුණා ඉස්කෝලේ පට ගාලා ඒවා නිකන් මගේ වතුර වගේ. පස්සේ මම කියන්නේ yes, ඒ කියන්නේ ඩෙප් මහත්තයා තමයි එයා ASP කුරුණෑගල ඉන්නකොට අපේ ඉස්කෝලේට ඇවිල්ලා අපිට ඇත්ලටික්ස් උගන්වුවේ. එයා හොඳ පෝල් වෝල්ටර් කෙනෙක්, හොඳ හර්ඩ්ලර් කෙනෙක්. අපිට ඇත්ලටික්ස් ඇවිල්ලා මේ අපේ කෝච් එයා දන්නවා මාව. ඒ වුණාටින් ඒ ප්‍රශ්නේ ඇහුවානේ බලන්නකො. ඉතින් ඒකයි ඒගොල්ලන්ට ඕනේ. පස්සේ මට ලියමුණාවා you have been selected කියලා. ඔබතුමාගේ පවුලම පොලිසිය සේවය කරේ. ඒ වගේම පොලිසියේ රැකියාව කිරීම සඳහා විශේෂ උවමනාවක් උනන්දුවක් තිබුණා. මෙච්චර කැමති පොලිසියේ රැකියාවට සමුදුන්නේ ඇයි? මෙහෙමයි පොලිසියේ මට කිසිම කරදරයක් තිබුණේ නැහැ. මම බැඳිච්ච දවසේ ඉඳලා මට හොඳ මේ නිලධාරීන් හම්බුණා සේවය කරන්න. ඔෆිසර්ස්ලා මගේ ASPලා බොහොම ආදරේ මට මං හොඳට මේ මගේ රැකියාව කළා. මගේ පළවෙනි OIC හිටියේ AC ලෝරන්ස් මහත්තයා. ඒ පොලිසියෙන් තාමත්ම මේ හොඳ ඩිසිප්ලිනේරිය කෙනෙක්. පස්සේ කාලෙක DIG කෙනෙකුත් වුණා. එයා තමයි මගේ පළවෙනි OIC පිටකොටුවේ. මට ඉස්සෙල්ලාම හම්බුනේ පිටකොටුව. ඔව් අපි 3 දිනක් අපේ 39 දිනක් හිටියා අපේ බැච් එකේ. 3-4 දිනක් ආවා කොළඹට. එයින් අපි දෙන්නෙක් පිටකොටුවට වැටුණා. මගේ කසින් බ්‍රදර් කෙනෙක් අනිත් තියෙන පුස්සැල්ල කියලා KB පුස්සැල්ල. අපි දෙන්න පිටකොටුවට ආවම පිටකොටුවේ හිටියේ AC ලෝරන්ස් මහත්තයා. හරිම ආයේ නෑ අපිට පොලිස් වැඩ සියල්ලක්ම ඉගෙනුවා. ඒ කියන්නේ අපිට දැන් රාලහාමිලා කරන වැඩ සියල්ලක්ම කළා. be duty night patrol පොඩි වැඩ ඔක්කොම ඉගෙනුවා. ඉතින් ඒ මහත්තයාත් මට හරි ආදරේ. පස්සේ මාව ඇරියා වුල්ෆන්ඩෝල් ස්ට්‍රීට් එකේ ගාඩ් රූම් එකක් තියෙනවා. ඒකේ OIC කළා. ගාඩ් රූම් ඉන්චාර්ජ් කළා. ඒකෙත් මම බොහොම හොඳට කළා. පස්සේ මේ ඔය අතරතුරේ මාව කතා කළා CID එකට.
මාවයි මගේ ඉස්සලා බැච් එකේ හිටිය විමලසේන ඩි සිල්වා SBW ඩි සිල්වා කියලා අපි දෙන්නම තාම ප්‍රොබේෂනරි සයිස්ලා අපි දෙන්නම කතා කළා CID එකට. CID එකට ඉතින් මට ඉතරම් කැමැත්තක් තිබුණේ නැහැ CID එකට යන්න. ඒත් ඔක ඉතින් සිවිල් ගහගන්නේ. ඔකේ යුනිෆෝම් අදින්නේ නැහැ නේ. ඉතින් කලිසබයි කමිසේ ගහගෙන ඉතින් හැබැයි ඉතින් ඒක බොහොම හොඳ CID එකට යනවා කියන්නේ ලේසි නෑ. ඒගොල්ලෝ ගන්නෙත් නැහැ එහෙම. හොඳට හොයලා බලලායි ගන්නෙ. මං ගැන හොඳට පරීක්ෂා කරන්න ඇති. මං හිතනවා එහෙමයි කියලා. ඉතින් මේ ඊළඟ මාව ඉන්ටර්වියු කළා සයිමන් පෙරා කියලා ASP කෙනෙක්. අපි ගන්නවා තමන් CID එකට. We want to take you to the CID. No sir, I don't want to come to the CID කියලා මට ටක් ගාලා කිව්වා. බැරුවා රවල මන් දිහා. Why? Don't be a bloody fool man. CID nobody everybody cannot come to the CID. We are going to take you because we know about you. Man කිව්වා no sir, I like to be in the uniform service. මම යුනිෆෝම් එකකින් රාජකාරී කරන්න කැමතියි කියලා මං I say your promotions are guaranteed. කලට වේලට promotions ලැබෙනවා. කිසි කවුලක් නැහැ උදේ 8 ඉඳලා 4:00 වෙනකම් වැඩ. ඉතින් විශේෂ රාජකාරියක් තිබුණොත් තමයි මේ යන්න වෙන්නේ. නැත්තම් හරි කිසි ලේසියක් පහසු තැනක. පස්සේ මං කිව්වා නෑ sir, I don't want to come to the CID. I want to be in the uniform service කිව්වා. Get out, bloody fool කියලා මම එළෙව්වා. විජේරත්න කලාකරුවා පොලිසිය රැකියාවට ගොඩක් ආදරය කරා. පොලිසිය රැකියාව සොයා ගැනීම සඳහා වෙහෙස වුණා. හැබැයි ඒත් ඔබ පොලිසිය රැකියාව අත්හැරියා. ඒ ඔබේ හැරවුම් ලක්ෂයක් වුණා නේද? මෙහෙමයි. දැන් මගේ අන්තිම අවුරුදු 2 මම සේවය කළේ පොලිස් මූලස්ථානයේ, පොලිස් හෙඩ්ක්වෝටර්ස්. ඒකේ තිබුණා රථවාහන සහ ප්‍රවෘත්ති අංශය කියලා එකක්. කියන්නේ ට්‍රැෆික් ඇන්ඩ් ඉන්ෆර්මේෂන් බ්‍රාන්ච්. ඒකේ කරන්නේ මුළු ලංකාවෙම තියෙන රථවාහන කටයුතු තියෙනවනේ. ඒ කියන්නේ ඇක්සිඩන්ට්ස්, මිනිස්සු මැරිච්ච ඒවා, තුවාල වෙච්ච ඒවා, එතකොට ඇක්සිඩන්ට් වෙච්ච මේ වාහන මොනවද, ආදි වශයෙන් ඒ සියලුම දත්තයක් ස්ටැටිස්ටික්ස් ඔක්කොම පොලිසිය වලින් ගෙන්නගෙන උතෙන්ට අපි ඒවා මේවා කළා. අපි ඒවා වර්ෂයේ අන්තිමට මේ ප්‍රසිද්ධ කරලා යවනවා. පත්‍ර වලට දෙනවා, ගුවන්විදුලියට දෙනවා. ඒ වගේ එතකොට මේ පොලිස් ඔක්කොටම පොලිස් ස්ථාන වලට යවනවා. ඒ වගේ කාර්යයක් තමයි එතන තිබුණේ. ඉතින් එතන ඉඳලා තමයි මාව මේ අර වර්ෂයේ අන්තිමට තියෙනවා ජෙනරල් ඕඩර්ස් කියලා එකක්. ඒකෙට හැම තැනම ඉන්න පොලිස් නිලධාරීන් ඒකේ තැන් වලින් තව තැන් වලට මාරු වෙනවා. ජෙනරල් ට්‍රාන්ස්ෆර්ස්. ඕකට මාවත් මේ අර ඒ ට්‍රැෆික් ඇන්ඩ් ඉන්ෆර්මේෂන් බ්‍රාන්ච් එකේ OIC බලලා හිටන් මාව ඉල්ලලා මාව ගත්තා. මට යන්න මං ඉල්ලලා ගියේවත් මට යන්න ඕනකමක් තිබුණේවත් නැහැ. නමුත් මාව ඉතින් මං ට්‍රැෆික් කරපු මිනිහනේ, කලම්බු ට්‍රැෆික්. පස්සේ මං ඉතින් ගියා. ගිහිල්ලා ඉතින් මට ඉතින් හරි ලේසි උදේ 8ට මට ගිහිල්ලා 4:00 මාරිනකොට වැඩ ඉවරයි මගේ. හරි ලේසි. ඉතින් මගේ අර කලා කටයුතු වලටත් 4:00 මාරින් පස්සේ මට ඕනේ තරම් වෙලාව තිබුණා. ලේසි. ඉතින් මේ බ්‍රාන්ච් එකේ හිටපු අනිත් නිලධාරීත් මාත් එක්ක හරි හොඳයි. වොලි බැස්ටියන්, සාජන් පෙරේරා, සාජන්ට තව හිටියා කොස්ටා කියලා. ඉතින් කට්ටිය ගොඩක් හිටියා. තිලක රත්න, ලතීෆ් ඔය වගේ කට්ටියක් හිටි ගොඩක් හිටියා. මට තාම මතකයි. ඉතින් මේ ඕක ඉන්නකොට අපේ හිටපු ASP ජයසිංහ කියලා DSS ජයතිලක එයා මාරු වෙලා ගියා පොලිස් ගරාජ් එකට. මේ ට්‍රාන්ස්පෝර්ට් සෙක්ෂන් එක තියෙන නාරහෙන් පිට ඔය ට්‍රැෆික් මේ මෝටර් කන්තර එකේ එතෙන්ට ට්‍රාන්ස්ෆර් වෙලා ගියා. ඒ පුරාපාඩුවට CID එකෙන් ආවා මේ වෙන ASP කෙනෙක් මගේ බ්‍රාන්ච් එකට. ආපුහම දැන් පොලිසියේ සිරිතක් තියෙනවා. ඒක දරා සිරිතක්, නරකාදී සිරිතක්. මේ ආපු ගමම්ම ASP ගේ ළඟට කිට්ටු වෙන්න හොඳ නම දිනා ගන්න ඕයිස්ලා කරන්නේ ගිහිල්ලා සර් බර්ගර් ගාලා සලූට් ගාලා පොඩි කුටු ගගක් එක දේවල් කියනවා. මේ මිනිහා අර මිනිස්සයා ASP ආපු දාම කිය මිස් වරකගොඩ is going for this radio plays and radio dramas. He is singing and he is acting in plays and he is not doing any work in the branch කිව්වා. බොරු. මම තමයි හොඳටම වැඩ කළේ. බලන්න ඒ මිනිහා එන කෙබරයක් ඇද වැව්වා. ASP what? වරකගොඩ is acting? Call him කිව්වා. පස්සේ මං ගියා yes sir.
I hear you are acting in radio plays and dramas, stage dramas. Okay, yes, sir. I have obtained IG's permission to do it. IG has given me permission, but not for any money, not for any remuneration. I do it for my own pleasure during my off-duty hours. This is not going to affect my duties in any way. Okay. No, bloody nonsense. Policeman is only a policeman. His work is police. His family is police, his wife is police, his father, mother, everybody is police. Nothing but police. From tomorrow you will stop all this damn nonsense කිව්වා. මං ඒවලින් තාත්තා මම මේකේ රැඳෙන්නේ නෑ මං අසස් වෙලා යනවා කියලා. ඉතින් පස්සේ මම ඊගාවට කල්පනා කළා ගවර්න්මන්ට් ගැසට් එක බලලා හිටියා මොකක් හරි හොඳ රැකියාවක් එකට යන්න එපයි මේකේ අස්වෙන් ඉස්සර වෙලා. පස්සේ බලනකොට සුමාන 3ක් විතර යනකොට තිබුණා ප්‍රධාන ආරක්ෂක නිලධාරී චීෆ් සිකියුරිටි ඔෆිසර් සිලෝන් ස්ටීල් කෝපරේෂන්. ආනේ සංස්ථාව අතුරුගිරිය. චීෆ් සිකියුරිටි ඔෆිසර් ඉල්ලලා තිබුණේ ආමි නේවි එයාර්ෆෝස් වලුනේ පොලිසියෙන් ඉල්ලලා තිබුණා SI කෙනෙක් with 5 years service. මට දැන් 8 years තියෙනවා මට 8 years තියෙනවනේ. ඉතින් දැන් 8 years තියෙන එකේ මම ඇප්ලිකේෂන් ඩ්‍රාෆ්ට් කරලා ඉතින් මම හොඳට ඩ්‍රාෆ්ට් කරලා මම ඒක through the department යවන්න ඕනේනේ. මට බෑනේ කෙලින්ම යවන්න. පස්සේ ASP මාර්ගයෙන් යවන්න ඕනේ. පස්සේ මම ගිහිල්ලා ASP ගේ ඔෆිස් එකට ගිහිල්ලා සැලුට් එකක් දාලා දුන්නා මේක. What is applications? Application for what? Chief Security Officer, Ceylon Steel Corporation. Chief Security Officer, Ceylon Steel Corporation. Do you think you can get in? මගෙන් අහනවා මට ලැබෙයිද කියලා. I don't know, sir. I am making my application. I may get or I may not get. I don't know. I have to. Do you know the minister? Okay, yes, sir, I know him. He is my uncle. ටිකක් ගැසිලා හිටියා. He is my uncle කිව්වම is that so? Then Mrs. B is also your relation. Yes, sir. She is also distantly connected to me. She is related to me. Recommended and forwarded කියලා ලිව්වා. අරහෙම කියනකොටත් මේ මිනිහා තියාගන්න වටිනා මිනිහෙ කියන එක ඒ ගුණාගේ මොළයට එන්න උනේ නේද? අන්න උන්ගේ මොළයක් නැහැ. ආපු පළවෙනිම දවසේ මාත් එක්ක එක වචනයක්වත් කතා නොකර මං අවුරුදු 8ක් පොලිස් සේවයේ කෙරුවේ මොනවද කවුරු ළඟද වැඩ කරේ මගේ මොකද්ද මේ අවුරුදු 8 ඒ කිසි දෙයක් මගෙන් අහන්නේ බලන්නේ නැතුව මං වෙන කිසිම දෙයක් දන්නේ නැතුව අර OIC කරපු කීප කේලමට මේක මේ කරන් කෙරුවේ මට නේද මං ඉතින් හිතාගත්තා මේ සේවයේ මම ඉන්නේ නැහැ මට මේක ඕනේ නැහැ මම යනවා කියලා පස්සේ මං ඇප්ලයි කරා පස්සේ recommended and forwarded කියලා මම thank you very much sir කියන්නේ මං ආවා. හරි. ඇවිල්ලා මං යරන් ගියා DIG ළඟට. මගේ DIG එකට හිටියේ මිසිස් බණ්ඩාරනායක පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වෙලා හිටියේ DVI PS සිරිවර්ධන මහත්තයා. එයාව දැම්මා මේ පොලිස් දෙපාර්තමේන්තුව බලා ගන්න කියලා DIG ඇඩ්මිනිස්ට්‍රේෂන් කරලා පොලිස් දෙපාර්තමේන්තුවට. මොකද ඒ දවස්වල මේ කුමන්ත්‍රණ කේස් එකක් ආවනේ. කුමන්ත්‍රණ නඩුවක්. ඒක නිසා දැන් පොලිසිය මුලටම වුණානේ මගේ ASPත් වුණා ජෝන් පුල්ලේ කියලා කරටම වුණා ASP ට්‍රැෆික් මටත් සාකි දෙන්න වුණා මේ නඩුවේ මගෙත් මේ නතර කරලා තිබුණා මගේ මේ ඉන්ක්‍රිමන්ට්ස් අවුරුදු 3ක් විතර ඉන්ක්‍රිමන්ට්ස් උත් නෑ මට පස්සේ මං උසාවි ගිහලා නම් සාකිත් දුන්නා ඉතින් මට තිබුණේ මේ 40 දෙනෙක් අරගෙන සාජන්ස්ලා පීසිලා අරගෙන මට ටොරින්ටන් චතුරස්‍රයට එන්න කියලා රෑ 11ට. එතෙන්ට ASP ඇවිල්ලා මට ඕඩර්ස් දෙක කිව්වා. මොකද කරන්න කියලා. එදා කුමාන්ත්‍රණ නඩු දාපේ. මම ඉතින් යන්න ලෑස්ති වෙලා තීසෙන්ටම හොඳට ආම්ස් ඇමිනිෂන් දීගෙන එන්න කිව්වා. well armed. පස්සේ ඉතින් මම ඔක්කොටම මේ රයිෆල් දාලා මගේ රිවෝල්වර් එකත් අරගෙන හෝල්ස්ටර් එකත් අරගෙන පස්සේ අපි යන්න ඉස්සරලා ටෙම්පල් ට්‍රීස් වලින් අරලිගියා මන්දරෙන් මේ මිසිස් බණ්ඩාරනායක කෝල් එකක් දෙනවා අපි OICට නෑ SA දිසායක මහත්තයා SA දිසායක කියන්නේ මහත්තයා DIG දවසවල මොකද දැන් කරන්න උතන මේ අපි මාස් පැට්‍රෝල් එකකට යන්න ලෑස්ති වෙලා no don't send anybody out of the station ask them to go to their barracks and rest you are not going to send anyone out කිව්වා
පස්සේ ඉතින් හොඳ වෙලාවට මම ගියේ නෑ. 11ට නෙන්න කියලා තිබුණේ. දැන් 10:00 පා වුණා. 10:45 විතර අපි යමු. ඔතෙන්ට යන්න අපේ මෝටර් සයිකල් එකේ මිනිත්තු 5ක් යයි ඕනනම් අපි වෙලාවට යන්න කියලා මේක තියාගෙන හිටියා. මම ගියේ නෑ. ඒත් මගේ ඉස්සයි කෙනෙක් හිටියා ලැම්බර්ට් පෙරා කියලා ඒක ගියා. ඒක මේ අර හොල්ස්ටර් එකයි පවුච් එකයි මැස් එකේ දාලා ආවයි කියලා ඒක අරගෙන යන්නම් කියලා ගියා. පස්සේ අපි ගියේ නෑ. පස්සේ මම කටිටම කිව්වා we have got orders not to go. තමස්ලාගේ arms ammunition ඔක්කොම return කරනවා මේ reserve එකට දීලා ගිහිලා බැරක්ස් වලට යනවා කියලා. ඉතින් කාර් එහාට යනවා බ්‍රෑන් ගන්නවා බ්‍රූම් ගන්නවා හෝන් ගන්නවා මහා ලොකු ගාල ගෝට්ටියක් කොටුවේ පොලිසිය. ඒ ඉචිලන් බැරක්ස් වල. එතකොට මේ හිල්ටන් හෝටල් අරව මොකක්වත් නැහැ. එතකොට ඉචිලන් බැරක්ස්. පස්සේ මේ අපි කල්පනා කරා මොකක් හරි මේ අපි දන්නේ නැහැ හැබැයි. පස්සේ මන් දැනගත්තේ මට එන්න කියලා තියෙන්නේ ටොරින්ටන් ස්ක්වයර් එකට මාව ලව්වා ගුවන්විදුලි සංස්ථාව අල්ලන්න. මම ගුවන්විදුලියේ මෑන්නේ. මම නිතර දිවේලේ යනවා එතන මේ ඔක්කොම දන්නවා දොරවල් දන්නවා ජනේල් දන්නවා යන්නේ එන තැන් දන්නවා මගේ ලේඅවුට් එක මන් දන්නවනේ. මාව යවන්න හිටියා දාන්න තියෙන්නේ එතෙන්ට. හොඳ වෙලාවට මේක නැත්තම් මම ඒකම එයා ෆෝස් එකේ මගේ හොඳ මිත්‍රයෙක් එයාගේ බැටාලියන් එකක් එක ඒවලා තියෙනවා ටොරින්ටන් ස්ක්වයර් එකේ කවුරු හරි ඉන්නවනම් බලලා දැක්ක තැන වෙඩි තියන්න කියලා. බුද්ධි සිරිවර්ධන කියලා. පස්සේ මිනිහා අයියෝ වරක් ඔයා හිටියනම් ඔයා මගෙන් මැරුම් කරනවනේ. මට ඕඩර්ස් තිබුණේ ඔයා ඉන්න ඔක්කොටම වෙඩි තියාගෙන යන්න කියලා. හොඳ වෙලාවට මම හිටියේ නෑ. මම ලැම්බර්ට් පෙර කියන්නේ මං ඕවැසිට කිව්වා ඔවැසි ඉමුල් දෙනිය කියලා. ඒබී ඉමුල් දෙනිය මං කිව්වා චීෆ් මම අර මිනිහා ගියානේ. එimhe තනියම ඇති වෙලාවට මදුරුවක මං ගිහිල්ලා එක ඉන්නම් කියලා මම වොලන්ටියර් කරලා මම තනියම ගියා. ගිහිල්ලා එනවා යන් ලැම්බර්ට් let's get back to station කියලා මම එකගෙන ආවා. එතකොට 11ට කිට්ටු වෙලා 11 වගේ. අර මේ එයා ෆෝස් කණ්ඩායම 12ට කිට්ටු වෙලා මේ පැත්ත පලාතම පීරගෙන ගිහිලා තියෙනවා හිටියොත් වෙඩි තියන්න කියලා. ඉතින් බලන්න ඒවා දෛවය කියන එක කොහොම මොකයි. ඉතින් දැන් ඔන්න මේ මිනිස්සයා අරෙම කිව්වම මම මගේ ඇප්ලිකේෂන් එක අරන් ගියා DIG ලාට. DIG කවුද? DIBPS සිරිවර්ධන මහත්තයා. ඔය BBIPS සිරිවර්ධන මහත්තයා තමයි 63 වර්ෂයේ මම මගේ හාමුදුරුවෝ කියලා මං ඉස්සරලාම රංගපාපු අජාසත්‍ය කියන නාටකම කලා මණ්ඩලයට ඉදිරිපත් කළා මේ තරඟයට ඉදිරිපත් කරපු නාට්‍යය. මගේ පළවෙනි නාට්‍යය. මේ විමල් නවගමුව කියලා පරිපාලන සේවයේ හොඳ උසස් නිලධාරියෙක්. එයා රචනා කළා අධ්‍යක්ෂණය කළා නිෂ්පාදනය කරපු අජාසත්‍ය නාට්‍යය මම රංගපෑවේ බිම්බිසාර රජුගේ මේ කොටස වායසක චරිතය. ඕකේ මාව තේරුණා හොඳම ශෛලිගත නළුවා. ඕකේ අංශ දෙකකින් තිබුණේ තාත්විකයි ශෛලිගතයි. ශෛලිගත අංශයේ තිබුණේ හෙන්රි ජාස්තින්ගේ කුවේලි මේ මගේ මං හිටපු අජාසත් නාට්‍යයි. අනිත් ඒකට නාට්‍ය තුනක් තිබුණා. රන්තෝඩු කියලාම ඒකේ හිටියේ ටෝනි රන්සිංයි අනුලා කරුණාතිලකයි මේ දෙන්න හොඳම නළුවයි නිලියයි ඒ අංශේ මම හොඳම නළුවයි මානෙල් ජයසේන හොඳම නිලියයි කුවේණි එකේ අපි දෙන්න තේරුනේ. ඉතින් ඔය තෝරන මේ මණ්ඩලයට ඒ කියන්නේ මේ විනිශ්චය මණ්ඩලයට හිටපු එක විනිශ්චයකාරයෙක් තමයි DBIPS සිරිවර්ධන මහත්තයා. දැන් එයා මාව දන්නවා දැන්. එතකොට එයා මගේ DIG. එයාත් ඉන්නේ පොලිස් හෙඩ්ක්වෝටර්ස්. මම ඉතින් ගිහිල්ලා මගේ ඇයි යන්නේ පොලිසිය හොඳ නැද්ද මං කිව්වා නෑ සර් නෑ ඉක්මන් වෙන්න එපා මට පේනවා අයට හොඳ දීප්තිමත් අනාගතයක් තියෙනවා කියලා පොලිසියේ හොඳට කල්පනා කරන්න යන්න එපා පස්සේ මං කිව්වා නෑ සර් මං කල්පනා කරලා ඉවරයි මට යන්න ඕනේ මගේ කලා කටයුතු කරන්න මට ඒකේ තැන් වලින් මාරු වෙවි යන්න බෑ මට කොහරි එක තැනකට වෙලා ඒකත් රක්ෂාව කරගෙන මට මේ කලා කටයුතුත් කරගෙන නාට්‍යයක රඟපාගෙන සින්දුවක් කියාගෙන මට ඉන්න ඕනේ ඒකයි මම අර ASP ගේ වගකීතුවක් කිසි දෙයක් කිව්වේ නෑ අර මිනිස්සයා මට මෙහෙම කෙරුවා මේකේ ඒක නිසායි මම මේ යන්නේ කියලා ඒ මොකක්වත් කියන OIC ගැන මම කතා කරුවෙත් නෑ දැන් ඒවා කිව්වනම් ඒගොල්ලෝ කියනවනේ හරි එහෙමද කියලා ඒගොල්ලෝ ගෙන්නගෙන මට ඒගොල්ලන්ට කිව්වා මේ මනුස්සයට එහෙම කරන්න එපා මේ හොඳ මේක කියලා DBIP සිරිවර්ධන මගෙන් ඇහුවා සිරිවර්ධන මගෙන් ඇහුවා මොකක් හරි කරදරයක් තියෙනවනම් කියන්නේ මම ඒකල මම කිව්වා නෑ සර් කරදරයක් නෙවෙයි මට මේකයි කාතාන්තරය කියලා මම අර එකක්වත් මොනවයි කිව්වේ නෑ පස්සේ හොඳයි එහෙනම් මං කියන්නේ I don't want to be in your way all right මම ඔයාගේ අස්වීමේ ඉල්ලීම බාර ගන්නෑ
අවුරුදු 2කට මුදවා හරිනු පොලිස් සේවයෙන්. ඒ අවුරුදු 2 ඇතුළතදී ඔයාට දැනුනොත් එහෙම අතන හොඳ නැහැ කියලා එන්න මං ආපහු ගන්නවා. මේ සීනියොරිටි ඒ ඔක්කොම එක්කලා මම ආපහු පොලිසියට ගන්නම් කියලා ඒ කිසියක් උනේ නැහැ. ඒ වුණාට එයා එහෙම කිව්වා. අවුරුදු 2කට මාව ද්විතීය කළා. සෙකන්ඩ් මන්ත්. මං thank you very much. මට අවවාදات දෙක තුනක් දුන්නා. තමන්ගේ යටතේ වැඩ කරන මේ කවුරු හරි නිලධාරියෙක් යටතේ කෙනෙක් මොකක් හරි වැරද්දක් කළොත් දැක්කොත් එහෙම ආක බලාගෙන ඉන්න එපා. ඒ වෙලාවෙම පෙන්නලා දෙන්න යාට ඔයා දෙක දැක්කා ඔබ කරේ වරදක් මම ඊට පස්සේ දැක්කොත් එහෙම හොඳ දඬුවම් කරනවා කියලා එයාට තරවටු කරන්න ඕනේ. නැත්තම් ඒගොල්ලන්ගේ රෙස්පෙක්ට් එක නැතුව යනවා මට. as a officer they will lose their respect for you otherwise. එතකොට punctuality යම් කිසි වැඩකට යන්න තියෙනවා නම් වෙලාවට 6ට යන්න තියෙනවා නම් 6ට 5ක් නැත්නම් 10ක් හරි කලින් යන්න ඕනේ. be punctual. ඔය වගේ keep මම thank you very much කියලා මං ආවා. මම ඉතින් ඇප්ලිකේෂන් එක ගිහිල්ලා මාමට දුන්නා. ඇමතිතුමානේ. ඔව් කර්මාන්ත ඇමති. මෛත්‍රීපාල සේනානායක. මැදවච්චි සිරිසේන නෙවෙයි. නෑ. මෛත්‍රීපාල සේනානායක මහත්තයා. එතකොට ඉතින් මේ වැඩ බලන ආදක පැතිතුණානේ මැතිනිය ළඟනේ හිටියේ. ඔව්. ඉතින් මං ගිහිල්ලා ඒත් මම ඇහුවා. ඇයි පොලිසියට මොකද කැමති නැත්තේ මොකක් හරි කරදරයක්ද? කරදරයක් නම් කියන්න මම ඒක ලෑස්ති කරනවා කිව්වා නෑ මට එහෙම එකක් නෙවෙයි මට පොලිසියෙන් යන්න ඕනේ. ඒ අරව මොකක්ද කිව්වේ නෑ. යන්න හේතුව මං කිව්වේ නෑ. මං ඉතින් දැන් ඉල්ලලා තියෙන සුදුසුකම් තියනවාද? මේ කවුද අහන්නේ මාමා අහනවා බෑනගෙන්. දැන් අද දවසේ හයිද? අද දවසේ එකකට ගන්නවයි අරු ටෙලිෆෝන් එකේ මේ මගේ මිනිහෙක් මේ මිනිහා පත් කරන්න කියනෝනේ. එහෙම නෑ. ඉල්ලලා තියෙන සුදුසුකම් තියනවද කියලා මං කෝ තියෙනවා. පොලිසියෙන් ඉල්ලලා තියෙනවා SI කෙනෙක් අවුරුදු 5ක සේවයක් ඇත්ත. මට අවුරුදු 8ක සේවයක් තියෙනවා SI කෙනෙක්. මට මේ ඇප්ලිකේෂන් එකේ කොපියක් දෙන්න කිව්වා. මං කොපියක් මාමට දීලා මං ඔරිජිනල් එක පෝස්ට් කරලා යවුවා මේ වාණිජ සංස්ථාවට. සුමානකින් මට එන්න කියලා ලියමනක් ආවා ගියා. එතනට ගිහිල්ලා බැලින්නම් එතන ඉන්නේ ඔක්කොම මගේ ඉස්කෝලේ ඉගෙන ගත්තු මගේ සමකාලීනෝ ඔක්කොම මාව හොඳට දන්න. rolling mill manager එතකොට administration manager personnel manager managerial post ඔක්කොම ඒගොල්ලෝ අනේ වරක් සොයා එනවා නම් අපි කොච්චර ආසද අපිට වෙන කවුරුත් ඕනේ නැහැ ඔයා එනවා නම් පස්සේ හැබැයි තව ඉන්ටර්විව් එකට මේ ෆේස් කරන්න වෙයි තව සුමාන දෙකකින් විතර ඒවා ඒකෙන් ටික මම කෝ ඒ ආව සුමාන දෙකට පස්සේ ආයෙත් එන්න කියලා එතකොට chairman general manager personal manager හිටියා chairman කවුද මාව හොඳම නළුවා හැටියට තෝරපු අනිත් විනිශ්චයකාරී චාල්ස් අබේසේකර වැල්ලව රංගම. තාම සුන්දර ගම්මානයක්. ඔබේ ගමේ තොරතුරු, ඔබේ පවුලේ තොරතුරු. මුගක් කල් මම ජීවත් වුණේ රංගම ගමේ තමයි. අර මං කිව්වේ පොලිසිය වලින් හිම් ගිහිලා පස්සේ අපි පප්පා මාරු වෙලා ගියා කුරුණෑනේ ඉඳලා බදුල්ලට. ඒ ගියාම අපු එක්කගෙන ගියේ නෑ. එයා තනියම ගියේ. අපු නතර කෙරුවා ඔය අපේ අම්මලා ගමි. ඉතින් මේ එහෙ ඉඳලා තමයි මම ඉස්කෝලේ ආවේ රේල් බස් එකේ. රේල් බස් එකක් කියලා තියෙනවානේ කෝච්චියක් තමයි. පෙට්ටි දෙකයි එන්ජිමයි. ඒක මේ තනින් තන හිටවගෙන යන එකක්. ඉතින් ඕකේ තමයි මම ඉස්කෝලේ ගියේ. ඉතින් රංගම ගම හරි සුන්දරයි. කියන්නේ හුඟක් තියෙන කුඹුරුයි පොල් ඉඩම් ඒ වගේ තියෙන්නේ. ඉතින් අපි දැදුරුවේට කිට්ටුයි. අපි නිතරම නාන්න යනවා දැදුරුවේට. දැදුරුවේටද හැතැම්මක්වත් නැහැ. ඉතින් ඔය සුන්දර පරිසරයක්. ඊටාම සුන්දර ළමා කාලයක් ඔබට තිබුණා. ඔව් ඇත්ත වශයෙන්ම ඊටාම සුන්දර ළමා කාලයක් තිබුණා. මේ සුන්දර ගම්මානයේ හිටපු ඔබට පසු කාලීනව කලාලෝකයේ දැවැන්තෙක් වෙලා හම් වෙනවා 1985 ජනාධිපති සම්මානය, OCIC සම්මානය අපි සිහිපත් කරමුකෝ. ඔව් දැන් මේ මම රංගපෑවා අමරනාත් ජයතිලක මහත්තයා අධ්‍යක්ෂණය කරපු අරුණට පෙර කියලා චිත්‍රපටයක. ඉතින් ඒකේ හුඟක් අපි රූපගත කිරීම කළේ කුරුණෑගල සහ ඒ අවට අපි ගම කම්පලාසේ ඒ අමරනාත් ජයතිලක මහත්තයාත් මේ පැත්තට බොහොම මේ සම්බන්ධයි. ඉතින් මේ ඕකේ මට රංගපාන තිබුණේ මේ ගොවි රාළ කෙනෙක්. ගොවියෙක්. ඉතින් මට ඒක එච්චර අරුමයක් නෑ. මම පුංචි කාලේ ඉඳලම කුඹුරු වැඩවලට සහභාගී වෙලා මම ওই ගොවි
ගොවිතැන් කටයුතු ඔක්කොම කරලා තියෙනවා. මට බැරි වුණේ මේ වී ඉහෙනෙක් විතරයි. ඒක හැමෝටම කරන්න බෑ. මේක ඉතින් පුරුදු කෙනෙක් කරන්න ඕනේ. අනිත් ඔය කුමුරු වැඩ සියල්ලක්ම මම කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ චරිතය මම බොහොම හොඳට කළා. නිර්මාණය කළා. ඒකට මට හම්බුණා හොඳම නළුව හැටියට ඔය 1985 වර්ෂයේ මේ ජනාධිපති සම්මානයයි OCIC සම්මානයයි දෙකම. ඒ කාලේ ඔය සරසවි සම්මානය හම්බුනේ නැහැ. මොකද සරසවි සම්මානය ඒ කාලේ දුන්නේ අර කූපන් පුරවලා බොහොම මේ ජනප්‍රිය මේ චිත්‍රපටි වලට ජනප්‍රිය මේ කූපන් තියන්නේ සරසවි පත්‍රයේ කූපන් කපලා ඒක දාලා තමයි මේ ඒ වැඩිපුර කූපන් ලැබිච්ච චිත්‍රපටි වලට තමයි ඒගොල්ලෝ ඒ චිත්‍රපටි වලින් තමයි මේ නළු නිළිය තෝරාවේ හොඳම නළුවා හොඳම නිළිය ඒ හොඳම දේවල්. ඉතින් ඔය හතක් ඒ මුල් හතට අරුණට පෙර මේ ඇතුළුනේ නැහැ. ඒකින්ද මට සරසවි සම්මානය ලැබුණේ නැහැ. ජනාධිපති සම්මානය සහ OCIC සම්මානය දෙක ලැබුණා. ඔබේ නාට්‍ය ජීවිතය ගැන කතා කරන්න බොහෝ දේ තියෙනවා. ඒ අතර මර්සිත් එක්ක රංගපාපු රංකද නාට්‍ය ගැන සිහිපත් කරමු. බොහොම රසවත් නාට්‍යයක්. ඒ නාට්‍ය තාමත්ම ජනප්‍රිය වුණා ඒ කාලේ. ඉතින් බොහෝ ප්‍රේක්ෂක ජනතාව තාමත් ආදරෙන් වැළඳගත්තු නාට්‍යයක්. ඒක මේ බර්නාඩ් ෂෝගේ My Fair Lady නාට්‍යයේ අනුවර්තනයක්. ඉතින් ඒක මේ අරක බර්නාඩ් ෂෝගේ ඒකේ ඉංග්‍රීසි භාෂාවනේ. මේකේ සිංහල භාෂාව. අපේ රටේ තැන් වල එක එක විලාසයට කතා කරන සිංහල භාෂාව ඒක අලලා තමයි මේක රචනා කරලා තිබුණේ. එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ග්‍රැජුවේට් කෙනෙක් හිටියා. එතකොට සංස්කෘතිය පඩියෙක් හිටියා. ඒගොල්ලෝ කොහොම කතා කරන්නේ මේ භාෂාවලදී. මේකේ ප්‍රධාන චරිතය රංගපෑවේ මර්සි එදිරිසිංහ. අද අප අතර නැහැ. ඒකේ මුල්ම වතාවට මේ ප්‍රධාන චරිතය රංගපෑවේ උපාලි අත්තනායක. ඒත් අද අපි ළඟ නැහැ. හොඳ තාමත්ම දක්ෂ නඩු. ඉතින් ඒ අද නැහැ. ඉතින් මේ මම ඒ වකවානුවේ මම රංගපෑවේ മന്ത്രി MP මම MP කෙනෙක් හැටියට. ඉතින් මේ හරි හාස්‍යජනක චරිතයක් ඒ වුණාට. ඔව්. ඉතින් දැන් මේ ඔය MP ගේ චරිතය කියනවනම් සසෝබන පිය බඳ නාරි ලතාවකි පුන් පියෝයුරු බර උසුලයි සිහිනිය නීලනුවන් රතාදර මන මත්වන පුලුලු කුල කිව වෙත කැඳවන කියලා. හරි ලස්සනයි ඒක. ඉතින් ඒ මන්ත්‍රීට අන්තිමට මේ මිනිස්සු ගහලා පන්නලා මේ රෙද්ද නැතුව වෙනවා වේදිකාවට තියෙන උඩ සාට්ටු එක විතරයි. ඒකත් ඉරිලා ගහින් කෑලි මොකද්ද ඔබතුමාගේ කෝ රෙද්දටම රෙද්දක් ගැන කතා කරනවා පණ බේරන්න එපා රෙද්ද බේර ගන්න කියලා. හරි ලස්සන කතාවක් තියෙනවා. එතකොට ඕකේ අර හෙලයා තමයි ඉතින් මේ ප්‍රධාන චරිතේ. එයා මේ සිංහල භාෂාව උගන්වන්න හදනවා අර මේ ස්ට්‍රීට් එකෙන් කියන්නේ මේ අහිඳගත්ත ගෑනු ළමයට. ඉතින් ඒකේ තියෙනවා හෙලයා ඇවිල්ලා හෙල භාෂාවනේ. ඇයන්නේ ඇකාරේ. ඉතින් කියනවා හොඳයි. මේ ළමයා ඇකාරය හොඳට පුරුදු වෙන්න මං ගමනක් ගිහිල්ලා එනවා. මේ ඇකාරය හොඳට පුරුදු වෙන්න මෙන්න මෙහෙම කියන්න. මර්සි කියන්නෙම නෑ ඒක. ගන්න. නෑ එහෙම නෙවෙයි. ඇකාරය හොඳට ශබ්ද වෙන්න ඕනේ. ඉතින් මර්සි කියන්නෙම නෑ. හොඳයි. දැන් මම ගමන ගිහින් එනකන් ඔය ළමයා ඇකාරය හොඳින් පුරුදු වෙන්නකෝ. අපි දෙවනුව හෙළුවෙන් වනමු. නෑ ළමයා ඒ ලැජ්ජාව යුතු කාරණාවක් නෙවෙයි. හෙළුවෙන් වනමු යනු හෙළ භාෂාවෙන් වරණගීමයි. ඒ ලැජ්ජාවෙන් හේතුවක් නෙවෙයි. හොඳයි. ඇකාරය හොඳින් පුරුදු වෙන්න මං එනක කියනවා. මේ කාලෙ වෙනකොට ගුවන් විදුලියේ හිටියේ ශ්‍රේෂ්ඨ කලාකරුවෝ. නිෂ්පාදකවරු හිටියා, නාට්‍ය නිෂ්පාදකයෝ හැටියට කටයුතු කරා, නිවේදිකාවෝ හැටියට කටයුතු කරා. ඒ අතීතයේ කොහොමද ඒ ඇසුර?
මගේ ඇසුර ඒගොල්ලොත් එක්කලා ඔව් ශ්‍රේෂ්ඨ. මට බොහොම මේ මාත් එක්ක ඉතාමත්ම කුළුපගයි හැම දෙන්නෙක්ම. ඉතින් ඒ දවස්වල හිටපු සංගීතඥ පීඑල්ඒ සෝමපාල මහත්තයා වගේ. එයා තමයි මට ඉස්සෙල්ලාම ওই ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වෙන්නත් කියලා උපකාර කළේ එයා තමයි. ඉතින් දන්නවනේ සෝමපාල චිත්‍රා සෝමපාල. ඉතින් එතකොට ඔය මේ චිත්‍රානන්දා බේසේකර කරුවයි එක්කලා මගේ ඒ තරම් සම්බන්ධයක් තිබුණේ නැහැ. මම කරුවයි හොඳට දන්නවා කරුණාරත්න බේසේකර. එතකොට මේ විමල් අබේසේකර විමල් කියන්නේ අපේ ප්‍රනීත්ගේ විමල් අබේසුන්දර විමල් අබේසුන්දර ඒ වගේ කට්ටිය එක්කලා මම බොහොම කිට්ටුවෙන් හිටියා. ඒ එකම රත්නාලංකා බේවික්‍රම සුමනා ජයතිලක ඇග්නස් සිරිසේන එතකොට තව හිටියා. ඉතින් මට ඔළුවට එන්නේ කට්ටිය ඔක්කොම. ඉතින් මාත් එක්ක හරි සුහදයි. ඉතින් මට ඉතින් ඕනේ උදව් උපකාර කළා. ඉතින් බොහොම හොඳට හිටියා ඒ කට්ටියත් එක්කලා. ඔබේ ජීවිතයට ආදරණීයම හමුවීම හමු වෙලා දැන් වසර 55යි. අපි ඒ සුන්දර අතීතය මතක් කරමු. ඔව්. ආදරණීය හමුවීමට 55ත් සමග තව 7ක් එක්කව කරන්න. මට යාව මුල් වතාවට හම්බ වෙන්නේ 1963 වර්ෂයේ අර කලා මණ්ඩලයෙන් ඉදිරිපත් කරපු නාට්‍ය උත්සවයට මමයි එයා දෙන්නම නාට්‍ය දෙක රඟපෑවා. එයා රඟපෑවා හෙන්රි ජයසිංහගේ කුවේණි නාට්‍යයේ මේ කුවේණිගේ දුවට දිසාලා කියන චරිතය. එතකොට ඉතින් ඉස්කෝලේ යන පොඩි දරිවියක්. මම එතකොට පොලිසියේ එස්ఐ කෙනෙක්. මම රඟපෑවේ අජාසත් නාට්‍යයේ බිම්බිසාර රජුගේ චරිතේ. ඉතින් මේ නාට්‍ය මේ පුරුදු පුහුණු වුණේ රොයල් ප්‍රයිමරි ස්කෝලේ. රොයල් ප්‍රාථමික ඉස්කෝලේ මේ ක්ලාස් රූම්ස් වල. ඉතින් ඒ වෙලාවේ ඉතින් මම දකින්නවා ඉතින් අපි හම්බ වෙනවා කතා කරනවා. ඉතින් එච්චර මට හැඟීමක් හරි මොකක්වත් නැහැ. ඊට හැබැයි අපි නාට්‍ය තරඟයෙන් පස්සේ මේ ඉවරුණාට පස්සේ හෙන්රි ජයසිංහ මහත්මයා මට කතා කරුවා එයා රඟපාපු කුවේණි නාට්‍යයේ එයා කරපාපු භූමිකාව රඟපාන්න කියලා පොතේ ගුරා. මම ඉතින් බොහොම ආසාවෙන් හා එන්නම් කියලා මම ගිහලා එදා ඉඳලා එයාගේ කුවේණි නාට්‍යයේ මේ පොතේ ගුරා. එතකොට මට අවකාශ ලැබුණා මෙයාත් එක්කලා නිතර සම්බන්ධ වෙන්න. මොකද අපි රට පුරාම යනවනේ නාට්‍ය සංදර්ශන පෙන්වන්න නාට්‍ය. ඒ යනකොට බස් එකේ යන්නේ. ඉතින් කොයි කාලේ බස් එකේ යනවා සින්දු කියනවා හරි හොඳයි. ඉතින් මේ ඔය කට්ටිය එක වෙලා යනකොට ඉතින් මට මෙයාත් එනවා. ඉතින් මෙයා රඟපානවනේ. එතකොට මෙයා හැමතිස්සෙම එන්නේ යාගේ අම්මත් එක්කලා. ඉතින් මට අම්මා හඳුන ගන්න ලැබුණා. මෙයා හඳුන ගන්න ලැබුණා. පස්සේ මෙයාගේ පසු කාලෙකදී මම එයාගේ ගෙදර දොර වලට යන්න පටන් ගත්තා. ඉතින් සහෝදර සහෝදරියෝ එක්ක මේ බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරන්න පටන් ගත්තා. ඉතින් ඔය මේ හමුවීම එහෙමයි. ඉතින් මේ ඔය නාට්‍ය බොහොම සුන්දරයි. ඉතින් ඒ දවස්වල යනකොට ඉතින් මෙයා මේ ඉස්කෝලේ දරිවියක් ඉතින් පාසල් දරිවියක්. ඉතින් මම ඉතින් ඔළුවේ මත ගාලා නංගි කියන්නේ යනවා. ඔය නාට්‍ය රංගපෑවා සිරිල් වික්‍රමගේ ධම්මජාගොඩ එහෙම රංගපෑවා. ඉතින් මේ මොකක් කාලෙ ඉතින් රංගපාන්න ලැබුණා. ඔබට හමුණු ලස්සන ගෑනු ළමයාගේ නම කිව්වේ නෑ? ඔව් මට නම කියන්න බැරිුණා. එයාගේ නම අයිරාංගනී ජයසිංහ. චිත්‍රා කියන නම එයාගේ නෑ. එයාගේ මේ උපන් සාතිකයේත් කොහෙවත් නෑ. ඔය මේ ආදරයට ගෙදරට කියපු නමක් ඔය චිත්‍රා කියන එක. ඒක හැබැයි පළපදියම් වුණා. එයාට ඒක මේව වුණා. ඒ කියන්නේ ඉතින් චිත්‍රා කියන නම තමයි කවුරුත් දන්නේ. මෙයා ප්‍රසිද්ධ වුණේ චිත්‍රා කියන නමින්. නමුත් එයාගේ ඇත්තම නම මුදියන්සලාගේ අයිරංගනී ජයසිංහ. මම බැඳට පස්සේ වට කගුළුනේ. සමහරු විශ්වවිද්‍යාලයට යන්න ඉගෙන ගන්න. හැබැයි ඔබ විශ්වවිද්‍යාලයට ගියේ ආරක්ෂා කරන්න කියලායි අපි දන්නේ. ඔව් දැන් මම එයා මෙහෙමයි. 66 විශ්වවිද්‍යාලයට තේරුණේ. දැන් 63 නේ මට හම්බුනේ. 64 65 ගිහිලත් 66 තමයි එයා විශ්වවිද්‍යාලයට තේරුණේ. විභාගේ පාස් වෙලා. හැබැයි මම එයාගේ තාත්තට කිව්වා තාත්තා මෙයා විශ්වවිද්‍යාලයට යවන්න ඕනේ නෑ. මම රැකියාවක් කරනෝනේ. මට මෙයාව බලා කියාගෙන ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ කියලා. නෑ එහෙම කියන්න එපා. විශ්වවිද්‍යාලයට තේරෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්. එයාට ඒ අවස්ථාව දෙන්න ඕනේ මේ උපාධිය ලබා ගන්න කියලා කිව්වට පස්සේ ඉතින් මම ඒකට එකඟ වුණා. ඉතින් මම කිව්වා කමක් නෑ. තව අවුරුදු 3ක් මට ඉන්න වෙනවා. කමක් නෑ. මම ඉන්නම් කියලා. ඉතින් මෙයා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ හැබැයි මම මෙයාව අත්හැරියේ නෑ.
එයා විශ්වවිද්‍යාලයට යනවා මම විශ්වවිද්‍යාලයකට නොගිය කෙනා වුණත් මමත් විශ්වවිද්‍යාලයට යනවා. මම යන්නේ ඉගෙන ගන්න නෙවෙයි මෙයාව රකින්න. ආරක්ෂා කරන්න. ගිහිලා එතන අර සල්ගස් තියෙනවා, උගස්සට බංකු තියෙනවා. ඔය උඩ ඉඳගෙන මම ඒකලා යාකලා යාගේ යාළු මිත්‍රයෝ එක්කලා මං ගාවක් කියලා පෑ ගණන් කතා කර කර ඉන්නවා. ඒ විශ්වවිද්‍යාලේ මට නිකන් මේ දෙවෙනි මේ ගෙදරක් වගේ වුණා. මං හැමදාම මම මෝටර් සයිකල් එක තියෙනවා, මෝටර් සයිකලෙන් යනවා. ඊළඟ මේගොල්ලොත් එක්කලා ඉතින් කැන්ටිමට යනවා, තේ වතුර බොනවා. ඉතින් බොහොම ලස්සන ජීවිතයක්. ඔබ ලංකාවේ ජනප්‍රිය කලා පවුලක්. ඔබේ දරුවන් ජනප්‍රිය කලාකරුවන්. දුව ගැන, පුතා ගැන අපි කතා කරමු. ඔව් මට ඉතින් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ දුව වින්ද්‍යා වරකාගොඩ, මගේ පුතා ජනනාත් වරකාගොඩ. දුව වැඩිමල්, පුතා තමයි දෙවෙනියා. ඉතින් වින්ද්‍යා සාන්ත බ්‍රිජිට් කන්‍යාරාමයේ තමයි මුල ඉඳලා විශ්වවිද්‍යාලයට යනකම් ඉගෙන ගත්තේ, මොන්ටිසෝරි එකේ ඉඳලම. ඉතින් මේ එයා මේ පුංචි කාලේ ඉඳලම නැටුම් වලට හරි දක්ෂතාවයක් පෙන්වනවා නටන්න. එයාට ඕන කිව්ව නාට්‍ය වලට නැටුම් ශිල්පිය ඉගෙන ගන්න. මුලින්ම මම එයාව යොමු කළා රජිනි සෙල්වම් නායකම් නාට්‍ය ගුරුතුමී ළඟට. එයා ළඟට ගිහිල්ලා එයා අවුරුදු 3-4ක් එයාගෙන් ඉගෙන ගත්තට පස්සේ මම එයාව යොමු කරුවා චන්න විජේවර්ධන උපුලි චන්න විජේවර්ධන දෙන්න ළඟට. ඒගොල්ලන්ගේ කණ්ඩායමේ තමයි අවුරුදු 25-30ක් තිස්සේ නැටුම් රඟ දැක්වේ. ඉතින් ලෝකේ රටවල් ගණනාවට ගිහිලා තියෙනවා. සමහර රටවල් වලට 3-4 සැරේ ගිහිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ රටවල් 20කට 25කට වැඩි ගිහිලා තියෙනවා. නැටුම් සංදර්ශන පවත්වන්න යා බොහොම ලස්සනට නටනවා. ඉතින් මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක් නැටුම් වලින්. එතකොට මෙයා ඇමරිකාවේ සංචාරයකට ගියාම එයා කැලිෆෝනියා යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා අර්වයින් කියලා. ඒකට ගිහිලා මෙයා විපරම් කරලා තියෙනවා මේ පශ්චාත් උපාධියක් කරන්න පුළුවන්ද නැටුම් වලින් කියලා. ඒගොල්ලෝ කියලා තියෙනවා මෙයාගේ මේ විස්තර අහලා බලපුවම මෙයා ක්වොලිෆයිඩ් ඕ පුළුවන් කියලා. පස්සේ මෙයා ඇප්ලිකේෂන් ගෙනල්ලා මම දාලා ඉතින් පස්සේ ඒගොල්ලෝ තෝරගත්තා මෙයාව පශ්චාත් උපාධියකට අවුරුදු 2ක් කැලිෆෝනියා යුනිවර්සිටි එකේ ජර්මනි යුනිවර්සිටි එකේ නාට්‍ය හැදෑරුවා. හදාලා MA විභාගෙත් පාස් වුණා. අපි මේ යාගේ කොන්වොකේෂන් එකට, ඒ කියන්නේ උපාධි ප්‍රදානෝත්සවයට මම චිත්‍රය දෙන්න ගියා. ඊළ මාසයක් විතර හිටියා ඒත් එක්කලා. ඉතින් හරි ෂෝක් විශ්වවිද්‍යාල හරිම ලස්සනයි යෝ. ඉතින් එයා කියනවා අප්පච්චි මම මෙහෙට ආවට පස්සේ කියන්නේ යුනිවර්සිටි ඇමරිකාවට ආවට පස්සේ තමයි යමක් ඉගෙන ගත්තේ. නාට්‍ය කියන්නේ මොකද්ද? මට යමක් ඉගෙන ගන්න ලැබුණේ මෙහාට ආවට පස්සේ කියලා. ඉතින් ඒක එයා දන්නවා ඇතිනේ මට වඩා හොඳට ඒ සබ්ජෙක්ට් එක. ඉතින් ඒකින්ද එයා හොඳ නාට්‍ය ශිල්පිනියක්. පස්සේ එයා ඇමරිකාවේ ඉඳලා මෙහි ආවට පස්සේ වැඩිකල් නාට්‍ය ක්ෂේත්‍රය හැදුනේ නැහැ. ඒකටත් හේතු තියෙනවා. ඉතින් මම ඒවා කියන්න යන්න අවශ්‍ය නැහැ. ඉතින් පස්සේ එයා තෝරගත්තා පෞල් උපදේශිකාවක් හැටියට මනෝවිද්‍යාව පැත්තෙන්. ඉතින් එයා ඩිප්ලෝමා විභාග දෙකක් පාස් කළා. පස්සේ මනෝවිද්‍යාව සම්බන්ධයෙන් උපාධියක් ලැබුවා ලන්ඩන් යුනිවර්සිටි එකෙන්. ඒකෙන් අපෝ සෙකන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේක නිසා මේ පැත්තෙන් එයා ක්වොලිෆයි වුණා කියලා. දැන් ඊට පස්සේ එයා මේ බොහොම ප්‍රසිද්ධ දොස්තර මහතුරු එක්කලා එකා වෙලා ඔය පෞල් උපදේශිකාවක් හැටියට කටයුතු කරනවා. දැනුත් ඒ රාජකාරිය කරනවා. ඒ දුව පුතා. එතකොට පුතා ජනනාත් වරකාගොඩ පුංචි කාලේ ධන ගාන කාලේ ඉඳලම මිනිහාගේ වැඩේ ළඟ තියෙන හැම එකටම තට්ටු කරනවා. එයාගේ මේ තාල ඇඟේ තියෙන තාල් කියන එක ඒක හරි පුදුම දෙයක්. ඒක ළඟින් ඉන්නකොට ළඟින් ඉන්න කෙනාට ගහනවා. බත් කනකොට බත් පිඟානටත් ගහනවා. ළඟින් ගිය ගෑනු කෙනාගේ පිටිපස්සටත් ගහනවා. ඒ වගේ මේ මිනිහා බොහොම තාල්. මං කල්පනා කරා මෙයාගේ ඒ දක්ෂතාවයේ ඔළුවේ තියෙනවා, ඇඟේ තියෙනවා. මිනිහා කවදා හරි යමක් කරොත් කරන්නේ මේ පැත්තෙන් කියලා. පස්සේ මම යාව යොමු කෙරුවා මේ හොඳ මේ ගුරුවරු ළඟට. පියසාර ශිල්පා ප්‍රතිපාදිපති, එතකොට පණී ಭಾರತ මහත්මයා ඒ ළඟට ගිහිල්ලා මෙයාව මේ බෙර ප්‍රගුණ කරන්න මම යොමු කළා. එයා හොඳට ඉගෙන ගත්තා. අනිත් එක මියුසිකුත් බොහොම හොඳට දන්නවා. ඒක මම ඉගෙනන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්තයා ළඟ. ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්තයා තමයි යාගේ අත් පොත් තිබේ සරිගම පද නිස. ඉතින් මේ
අපි දෙගොල්ලොම හිටියේ එක මේ නිවාස යෝජනා ක්‍රමේ. ඉතින් අපි ළඟයි කිට්ටුවේ. ඉතින් එයාගෙන් තමයි මුල් වතාවට සංගීතය ඉගෙන ගත්තේ. පස්සේ මේ තව විනායකගෙනුත් ඉගෙන ගත්තා. හැබැයි ඉතින් ෂෙල්ටන් තමයි එයාගේ මුල්ම ගුරුතුමා. ඉතින් අදත් එයා බොහොම ආදරෙන් මතක් කරනවා ෂෙල්ටන් නැති වුණානේ මෑතකදී ඕස්ට්‍රේලියාවේ. මේ ඉතින් ඒක නිසා එයා ඒ පැත්තෙන් ඉහළටම ගියා. ඔව්. ඉතින් ඒක නිසා මේ ඒ දෙන්න දෙපැත්තෙන් හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා. අදත් ඒ කටයුතු කරගෙන යනවා. ඔබේ ජීවිතේම රඟහලක්. ඒ නිසා මට හිතෙනවා මේ ගීතයත් අහන්නම ඕනේ. රඟහල දැන් ඇත අඩාඳුරේ ගීතේ කොටසකුත් අපි රස විඳිමු. ওই රඟහල දැන් නැත අඩාඳුරේ සින්දුව මට ලියලා දුන්නේ හඩ්සන් සමරසිංහ මහත්තයා. මේ ගුවන්විදුලි සංස්ථාවේ බොහෝ කාලයක් සභාපතිතුමා හොබවපු අපේ තාමත්ම හොඳ මිත්‍රයෙක්. ඉතින් එයා තමයි මම එතකොට සභාපතිතුමා නෙවෙයි ගුවන්විදුලි සංස්ථාවේ සේවය කරන මේ වැඩසටහන් සම්පාදකවරයෙක්. පස්සේ මම කිව්වා මට මේ මගේ සරලගේ වැඩසටහනට සින්දුවක් ලියලා දෙන්න කිව්වා. මේ සින්දුව ලියලා දුන්නා. පස්සේ මම ඕකට සංගීතයේ යොදවන්න මේ දැම්මේ මෙයා ළඟට මේ ඔස්ටින් මුණසිංහ. ඔස්ටින් මුණසිංහත් තාමත් දක්ෂ සංගීතඥයෙක්. ඔව්. ඉතින් යා මේ තනුව ලෑස්ති කළා මට මේක දුන්නා. මම ඕක සරල ගීයකට ගායනා කළා 1970 ගණන් වල. ඒක ඉතින් බොහෝ ජනප්‍රිය වුණා ඒ කාලේ. ඉතින් මේ අදටත් ඒ සින්දුව තාමත් ජනප්‍රියයි. රඟහල දැන් නැත අඩ අඳුරේ අප දෙදෙනා පෙම්පිලි සඳරේ අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත හිමගිරි අරණේ දිරියෙන් යුද කළ ඔබ දුටු මොහොතේ මගේ හද ගැබ තුල පිරුණයි ආලේ නැති මුත් රජ සැප හිමගිරි අරණේ ඔබ හැර මේ මට නැත අන්සරණේ අවසන් වසරේ සරසවියේ ඔබේ අත අරගෙන හන්තානේ කඳු පාමුල මහවැලි සෙවනේ මනමේ කුමරිය ඔබද ළඳේ මේ ගීතයට මට ගායනයෙන් සහාය වුණේ අනුලා බුලත් සිංහල ලූෂන්ගේ බිරිඳ. ඒ දවස්වල සලුසලේ වැඩ කරන්නේ මම ඔය මේ රෙකෝඩින් එකට ඇවිල්ලත් ඉවර වෙලා තමයි මම එතුමිය හොයාගෙන ගිහිල්ලා කිව්වේ මට මේ සින්දුවක් කියන්න තියෙනවා අනුලා එන්නකෝ මේ පොඩි වෙලාවකට ඒක අමාරු නෑ කියන්න කියලා කියාවා. ඇවිල්ලා එවලම සින්දුව බලලා එවලම පුරුදු පුහුණු වෙලා එවලම රෙකෝඩ් කරලා දුන්නා අනුලා. හොඳ ගායිකාවක්. ඉතින් මේ අද ජීවතුන් අතර නෑ. ඔස්ටින් මුණසිංහත් නෑ. ඉතින් ඕගලන් අපිට ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ යාගේගොල්ලෝ කරපු නිර්මාණ කරපු දේවල් තාම ජනතාවගේ සිත්වල තියෙනවා. අපිට ඉතින් බොහොම සන්තෝෂයි ගැන. ගායනය, හඬ කැවීම, වේදිකා රංගපෑම, සිනමාව මේ විවිධ ක්ෂේත්‍රවල රංගපාලා විවිධ ක්ෂේත්‍රවල නියැලිලා ඒ ජනප්‍රියත්වය අඛණ්ඩවම පවත්වාගෙන තියෙනවා. ඔබතුමා මුලින්ම ආවේ සිනමාවටද වේදිකාවටද? ඔව් සිනමාවට මම මුලින් පිවිසියේ. මොකක්ද දෙන්නේ වේදිකාවෙන් පටන් ගන්නෙ. මම පටන් ගත්තේ සිනමාවෙන්. මේ 1962 වර්ෂයේ මුල් වතාවට මට සිනමාවක රංගපාන්න අවකාශය ලැබුණා රොබින් තම්පු මහත්තයාගේ සුහද දීපිදුම කියන චිත්‍රපටියේ. මම ඒකට පොලිසියනේ. මම ඉතින් ඔය මේ ෂූටින් බලන්න යනවා. මගේ මෝටර් සයිකලේ ගිහලා මම නතර කරලා මම ඔය ෂූටින් බලන්න ඉන්නවා. එයාගේ ඔය සුහද දීපිදුම චිත්‍රපටියේ තිබුණ උසාවි දර්ශනයක්. ඒකේ කට්ටිය හිටියා ගොඩක්. ඉතින් ඔය චිත්‍රානන්ද අබේසේකර මහත්තයා තමයි හිටියේ මේ ජජ්ට නඩුකාරයට අශෝක පොන්නම් පෙරුම හිටියා. එතකොට ක්ලැරිස් ද සිල්වා ඒ කට්ටිය තමයි රඟපෑවේ. ඉතින් මාත් ඉතින් බලන්න හිටිය පැත්තකට වෙලා. හැබැයි මේක කරගෙන යන්න විදියක් නැහැ. එක පැත්තක ලෝය කෙනෙක් අඩුයි. නීතිඥවරයෙක් ඇවිල්ලා නැහැ. කියපු කෙනා ඇවිල්ලා නැහැ. පස්සේ ඉතින් පැයක් විතර බලන්න හිටියමිනේ එයිද කියලා නෑ එන්නේ. මේක නතර කරන්නත් බෑ. මේ කල් දාන්නත් බෑ.
රොබින් තම්පුව මහත්තයා මම හොඳට අඳුරනවා මගේ හොඳ මිත්‍රයෙක්. මං දිහා බලලා කිව්වා වරක්ස් කැමතිද මේ ලෝයර්ගේ රෝල් එක කරන්න? මේ වාට ඉතින් ඉතර අමාරුවක් නෙවෙයිනේ. මම ඉතින් පොලිසියේ මිනිහන්නේ මං සුමාන විරුද්ධ 13 මං උසාවියේදී ලෝයර්ස්ලත් එක්කලානේ. මං කිව්වා පුළුවන් මට පුළුවන් ප්‍රශ්නයක් නෑ. එහෙනම් මේ වරක්ස් දෙන්න මේ ඇඳුම් ලෝයර්ගේ මේ ඇඳුම් දෙන්න යන්න ගන්න මේ ස්ක්‍රිප්ට් එකක් දෙන්න බලා ගන්න කිව්වා. මං ස්ක්‍රිප්ට් එකක් බැලුවා ඇඳුම්ත් අඳගත්තා. මස්සේ මං අහන්න ඕනේ ප්‍රශ්න වල මගේ ඔළුවට ආවා ටක් ගාලා මං පට ගාලා කරගෙන ගියා. ඒක තමයි මගේ මුල්ම චිත්‍රපට රංගපෑම. ඉතින් ඒක බොහොම සාර්ථකයි. ඊට පස්සේ රොබින් කිසිදු පුහුණු වීමක් නැතුව කරපු චිත්‍රපට රංගපෑම ඉතාම සාර්ථක වුණා. ඔව් ඇත්ත වශයෙන්ම. ඔව් ඉතින් මට උසාවි දර්ශනයක් ඉඳලා කිසිම මේ සබකෝලයක් නෑ. මොකද මං උසාවියෙන් නිතරම යන්නේ කෙනානේ. උසාවියේ නඩු කියනවා මේ නඩු මෙහෙවනවා. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් උනේ නෑ. ඉතින් මේ හැබැයි ඉතින් ඊට පස්සේ රොබින් තම්පු මහත්තයාගේ තව චිත්‍රපටයකට දෙයකට මම පොඩි චරිත වලට රඟපෑවා. මොකද මම පොලිසියනේ මට හුඟක් මේ කාලේ මිලාකු කරන්න බෑ ওই චිත්‍රපට වල රඟපාන්න. මම පොඩි චරිත රඟපෑවා. සුදු සඳේ කළු වල සමාජයේ අපි ඔක්කොම සමානයි ඔය වගේ චිත්‍රපට වල. ඉතින් මේ ඊට පස්සේ 1969 ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා මාව ගත්තා ගොළු හදවත. ගොළු හදවත චිත්‍රපටයේ සරද්ගේ චරිතය. ඒ කියන්නේ සුදාත්ගේ අයියාගේ චරිතයට. ඒකත් මම හොඳට දක්ෂ ලෙස රඟපාලා මට හම්බ වුණා මේ සරසවි අතිරේක සම්මානයක් ඒකට. සරසවි අතිරේක සම්මානයක්. ඊට පස්සේ සුනිල් ආරරත්න මහත්තයාගේ කැලෑමල් කියලා චිත්‍රපටයක මම රඟපෑවා. මේ බලන් හදන මිනිහෙක්. කුඹලෙක් බලන් හදන්නේ. ඒකටත් මට හම්බුණා මේ අතිරේක ජනාධිපති සම්මානයක්. ඒක අතිරේක සම්මානයක් ප්‍රධාන සම්මාන නෙවෙයි. ඒ වගේ සම්මාන ලැබුණා ඉතින්. ඊට පස්සේ මම අමරනාථ ජාතිලක මහත්තයාගේ අරුණට පෙර කියලා චිත්‍රපටයක රඟපෑවා. ඒකත් අම්මෝ මේ ගොයිරාල කෙනෙකුගේ චරිතයක්. ඉතින් ඒකේ මට හම්බුණා ඒ වර්ෂයේ හොඳම නළුවගේ සම්මානය. හොඳම නළුවගේ සම්මානය. ලංකාවේ විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ගණනාවකගේ චිත්‍රපට ගණනාවකට ඔබතුමා සහභාගී වෙලා තියෙනවා. ගම්පෙරළිය, තුම්මන් හන්දිය, ආදරයයි කරුණාවයි, දිලොවක් අතර, ගොළු හදවත, පරසතුමල්, හතර කේන්දරේ, නිධානය. ඔව්. පට්ටි චිත්‍ර කතාව. ඒ වගේම ධර්මසිරි ගමගේ ශූරින්ගේ ආරාධනා චිත්‍රපටයේ. මේ අතර විශිෂ්ට චිත්‍රපටි අධ්‍යක්ෂකවරුත් ඔබ මුණ ගැහිලා තියෙනවා. ඔව් ලංකාවේ ඉන්න දක්ෂම චිත්‍රපටි අධ්‍යක්ෂකවරු ළඟ මම රඟපාලා තියෙනවා. තෙස්ස මහත්තයා ඇතුළුව 1963 වසරේ හොඳම ශෛලිගත නළුවා සම්මානයට හිමිකම් කියනවා. වේදිකා නාට්‍ය ගණනාවක ඔබතුමා රඟපානවා. ඔව්. වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරුන් ගණනාවක් යටතේ ඔබ රඟපෑම ප්‍රගුණ කරනවා. අපි ඒ අතීතේ මතක් කරමු. ඔව් ඉතින් මම කියවනේ අජාසත නාට්‍යයෙන් පටන් අරගෙන ඊට පස්සේ හෙන්රි ජයසේනයන්ගේ කුවේණී නාට්‍ය. එයාගේම අපට පුතේ මගක් නැති එතකොට මනරංජන වැඩවර්ජන හුණු වටේ කතාව ජනේලය දිරිය මවසායගේ දරුවෝ ඒ නාට්‍ය ඔක්කොගෙම රඟපෑවා. හැබැයි මට 1964 වර්ෂයේ මාව මේ මනමේ නාට්‍යයේ පොතේ ගුරා හැටියට මාව ගත්තා මේ මහාචාර්ය සරච්චන්ද්‍රතුමා. එතකොට රඟපාපු මේ පොතේ ගුරුයි චරිත රඟපාපු කෙනා පරිපාලන සේවයේ ඉහළ තනතුරු දරපු කෙනෙක් චාමින් ජාසිංහ කියලා. එයා මේ පොළොන්නරුවේ GA වෙලා ගියා. ගවර්න්මන්ට් ඒජන්ට් පොළොන්නරුව. ගියාට පස්සේ යාට නාට්‍ය වලට යන්න අමාරුයිනේ. ඒ නිසා මේ සරච්චන්ද්‍ර මහත්තයා මං ගැන හොඳට දන්නවා ඇහලා තිබුණා. පස්සේ මට එන්න කියලා මාව පොතේ ගුරා චරිතයට ගත්තා. ඉතින් ඒ ඉඳලා මනමේකේ පොතේ ගුරා එතකොට සිංහබාහු එතකොට මහාසාර ප්‍රේමති ජයති ශෝකෝ ලෝමහංස එතකොට මේ කපුවති ඒකේ කපුවා මම ඒ වශයෙන් ගණනාව කරගපෑවා. එතකොට ඊට අමතරව දයානන්ද ගුණවර්ධනයන්ගේ ජසයාලින්චිනා ජමන් ජසයා එතකොට යාගේ තිබුණා ඉබි කට්ට කියලා නාට්‍යයක්. ඒකෙත් මම මුදලිතුමා ඉබි කට්ට. එතකොට ශෝක් නාට්‍ය. එතකොට චන්ද්‍රසේන දසනායකගේ රන්කඳ
තව තියෙනවා ඉතින් මට මතකත් නැහැ ඉතින් මා ගොඩාක් නාට්‍යවල රඟපාලා තියෙනවා. 60 දශකයෙන් ආරම්භ වුණු කලා ජීවිතය ගුවන් විදුලිය, වේදිකාව, සිනමාව මේ සියල්ල අතික්‍රමණය කරනවා. 80 දශකයේදී ඔබ සම්බන්ධ වෙනවා රූපවාහිනියටත්. ටෙලි නාට්‍ය කලාවට. කොහොමද ඒ සම්බන්ධතාවය? එහෙමයි. ලංකාවට රූපවාහිනියේ ආවේ 80 දශකයේනේ මුල් භාගයේ 1982 තම 82 ජාතික රූපවාහිනිය. ජාතික රූපවාහිනියට ආවේ. ඒකත් පොඩ්ඩක් කලින් වගේ ස්වාධීන රූපවාහිනිය. ඔව් මේ මහා පොළොස් ශිෂ්‍යත්වයේ ඒක අල්ලලා මේ පැයක ටෙලි වෘතාන්තයක් ටෙලි නාට්‍යයක් කරන්න ඒ කාලේ හිටපු අපේ ලලිත අතුලත් මුදලි ඇමතිතුමා බාර දුන්නා ටෙලි සිනේ ආයතනයට. ඒ කියන්නේ නිහාල් සිංහ මහත්තයාගේ. ඒක අධ්‍යක්ෂණය කළේ නිහාල් සිංහ මහත්තයාගේ මල්ලි ඩී.වී. සුරනිමල. ඉතින් ඒකේ රඟපාන්න මටයි මගේ බෙරිඳ චිත්‍රටයි දෙන්නටම එන්න කියලා ආරාධනා කළා. සඳමාලිගේ කතාව කියලා නාට්‍ය නම. සඳමාලිගේ නැන්දටයි මාමටයි තමයි අපි දෙන්න හිටියේ. ඉතින් ඕක තමයි මගේ මුල්ම ටෙලි නාට්‍ය රංගපෑම. ඊට පස්සේ මේ 82නේ 82 දෙසැම්බර් මාසයේ මම විදේශගත වුණා රැකියාවකට. අවුරුදු 5මාරක් මං විදේශගත වෙලා හිටියා. ඔය වකවානුවේදී මට මේ නාට්‍ය රංගපාන්න මේ අවශ්‍යතාවයක් ආවේ නැහැ. ඉතින් බෑනේ පිටරටනේ මම. මට ඊට පස්සේ රංගපාන්න ලැබුණේ ආවයන් පස්සේ 88 වගේ. ඒ ආවට පස්සේ මාව ගත්තා ටෙලි නාට්‍ය වලට ගණනාවකට ඔය මේ නාලන් මෙන්ඩිස් මහත්තයාගේ සන්ධ්‍යා මෙන්ඩිස් නෝනාගේ දූදරුව එකේ මම අර පොඩි මෑන්ගේ තාත්තා. පොඩි මෑන් කියලා චරිතයක් තිබුණේ පොඩි ළමයෙකුගේ. එයාගේ තාත්තා මම දූදරුවෙකුට. ඊට පස්සේ එයාගේ නෑදෑයෝ සත්පුර වැසියෝ එතකොට එකගේ කුරුල්ලෝ ඒ වගේ මුතු කෙරෙලි ගණනාවකට සහභාගී වුණා. මේ සොඳුරු කතා බහ ඉතාම අසීරුයි. වසර ගණනාවක් වසර 65ක් ඔහුගේ ජීවිතයම කලාව වෙනුවෙන් වැය කරේ. ඒ සඳහාම ඔහුගේ ජීවන ගමන කලා පවුලක් එක්ක එකතු වෙලා ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත දායාද කළා. ඇත්තටම ඔබතුමාට බොහොමත්ම පිං. අපේ රටේ සුවහසක් ජනතාව ඔබේ කලා ජීවිතයත් එක්ක බැඳිලා හිටියා. එක ක්ෂේත්‍රයක විතරක් නෙමේ. ඔබ ගුවන් විදුලියේ මුවන් පැලැස්සේ ඉඳලා ගුවන් විදුලි නාට්‍යද, සිනමාවද, වේදිකාවද මේ සියල්ලේම සිට අපේ රටේ රසික හදවත්වල ජීවත් වෙනවා. ඉතින් කිරණ ටීවී වෙනුවෙන් කලා කිරණ වෙනුවෙන් තවත් දවසක ඔබ හමු වෙන්න වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට චිරංජයතු. දීර්ඝායුම වේවා. බොහොම ස්තුතියි. හරි.